රයිට් ළමයි. අද අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලෝගේ භාග පාඩමට දාලා තිබ්බ යුනිට් ටෙස්ට් එකේ පේපර් එකේ ඩිස්කෂන් එක. එතන මේ ඩිස්කෂන් එක කතා කරන්න කලින් මම මූලික වශයෙන් කරුණු කිහිපයක් ඔයගොල්ලන්ට කියන්නම්. අංක එක තමයි ඔයගොල්ලෝ මේ ඩිස්කෂන් එක බලද්දී මුලින්ම දැන් ඒ වෙද්දී ඔයගොල්ලන්ට පේපර් එක සාකච්ඡා කරලා පේපර් එක ඔයගොල්ලන්ට ලැබිලා තියෙවි. පේපර් එක නැති කවුරු හරි ඉන්නවා නම් මම ගෲප් එකේ පේපර් එක දාන්නම් පේපර් එක අරගන්න. එතකොට මේ පේපර් එකේ ඔයගොල්ලෝ ලියපු ආන්සර් ෂීට් එකත් ඔයගොල්ලන්ට ලැබිලා තියෙයි. එතකොට මේ පේපර් එකෙන් යම් කිසි ප්‍රශ්න ප්‍රමාණයක් යාගෙන ප්‍රශ්න ටික සමහර අය ගොඩක් හරියදී සමහර අය ගොඩක් හරියදී මොකක් හරි විදිහකින් ඔයගොල්ලෝ ප්‍රශ්න හරියදී වැරදි ඇති. එතකොට ඔයගොල්ලෝ ප්‍රශ්න හරි කියලා ඒවා හදන්න නැතුව ඉන්න හදන්න එපා. හරිද? දෙවෙනි කාරණාව තමයි අර වැරදිච්ච ප්‍රශ්න ඉස්සරහින් ඕගොල්ලෝගේ නිවැරදි උත්තරේ ලියාගන්න යන්නත් එපා. මේක ඩිස්කෂන් එක කරනකොට ඕගොල්ලෝ වෙනම පොලයක් පෑනක් තියාගෙන ආයි මුල ඉඳන් මේ පේපර් එකේ ගණන් ටික හදන්න මම පුළුවන් නම් වඩාත් හොඳයි. හරිද? ඒක මූලිකවම කියන්න තියෙන්නේ. පේපර් එක එහෙම කරලා පිළිවෙලට ක්ලික් කරලා වෙනම තියාගන්න. අනිත් කාරණාව තමයි මම මේ ඩිස්කෂන් එක නැත්නම් සාකච්ඡාවක් කරගෙන යන ස්පීඩ් එක මදි වගේ නම් ඔයගොල්ලන්ට පුළුවන් සෙලින් වලට ගිහිල්ලා ඔයගොල්ලෝගේ වීඩියෝ ස්පීඩ් එක පොඩක් වැඩි කරගන්න. ඒක ඒ විදිහ ඔයගොල්ලෝගේ ඇත්තේ normal කියලා ඔයගොල්ලන්ට පුළුවන් 1.1 1.2 1.5 ඔතම දාගන්න. ඒක 2.0 වෙනකම් නැහැ. ඊට පස්සේ ස්පීඩ් එක වැඩි වගේ නම් ඔයගොල්ලන්ට යනවා. ඔයගොල්ලන්ට ස්ලෝ කරගන්න පුළුවන්. ඒකෙන් පල්ලෙහාට 0.9 එහෙම පල්ලෙහාට හදාගන්න යන්න පුළුවන්. හරිද? ඒ ටික තමයි මුලින්ම කියන්නේ ඉන්නේ. දැන් අපි යමු අපේ පේපර් එකට. අපේ පේපර් එක භාග වලින් තමයි තියෙන්නේ. රයිට්. භාග ගැන කතා කරද්දී සරලව මම ටිකක් කියන්නම්. භාගයක් කිව්වේ හරය සහ ලාභය තියෙන හැලම භාගයක් ගන්න. අපි කිව්වා යට තියෙන එක්කෙනාට හරය, උඩ තියෙන එක්කෙනාට ලාභය කියලා. සාමාන්‍යයෙන් අපි විවහාරය කියන හරක උඩ ලාභය කියලා. ඒක තමයි හරය සහ ලාභය. ඒක අඳුරගන්න නැහැ කියලා හැමෝටම මම හිතනවා. මේ විදිහ පුළුවන් වෙන්න ඕන. හරි. ඊළඟට හරය ළමයි අඳුරගත්තා. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ට භාග වර්ග 9ක් තියෙනවා. මම ඉක්මනට කියාගෙන යන්නම්. ඔයගොල්ලෝ තත්ත්‍ය භාග කියලා එකක් කතා කරා. තත්ත්‍ය භාග නමත් අපි පොඩි කාලේ කියවන නියම භාග කියලා. තත්ත්‍ය භාග ඊට පස්සේ විෂම භාග. ඊළඟට කතා කරා මිශ්‍ර භාග කියලා ඉස්සෙල් කිව්වා. දැන් අපි කියන ඒකට මිශ්‍ර සංඛ්‍යා කියලා. ඊළඟට තුල්‍ය භාග. හරි. එතකොට මම ටක් ගාලා මතක් කරන්නම්. නියම භාගන හෝ තත්ත්ව භාගය කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් විශාල හරයක් පිළිගන්න. නැත්නම් හරය විශාලයි, ලාභය පොඩි ඒවට අපි කියනවා තත්ත්ව භාග කියලා. උදාහරණයක් ගත්තොත් 8න් 2. හරය ලොකුයි, ලාභය පොඩි. ඒ වගේ ඒවට අපි කියනවා තත්ත්ව භාග හෝ නියම භාග. දෙවෙනි එක විෂම භාග. විෂම භාග කියන්නේ අනිත් පැත්ත. ඒ කියන්නේ ලාභය ලොකුයි, හරය පොඩි. ඔය වගේ ඒවට කිව්වා අපි විෂම භාග කියලා. ඊළඟ එක මිශ්‍ර සංඛ්‍යා. මිශ්‍ර සංඛ්‍යා කියන්නේ මේ වගේ එකක්. මොකද අපි දන්නවා මේ සංඛ්‍යාවක් සමග භාගයක් තියෙනවා නම් අපි ඒකට කිව්වා මිශ්‍ර සංඛ්‍යාවක් කියලා. මෙතන එක තියෙන්න පුළුවන්, දෙක තියෙන්න පුළුවන්, ඕනම සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. ඒකට මිශ්‍ර සංඛ්‍යා කියලා කිව්වා. අන්තිම එක තුල්‍ය භාග. තුල්‍ය භාග කිව්වේ සමාන භාග. ඒ කියන්නේ 3න් 2 කියන භාගයක සමාන භාගයක් තමයි 6න් 4 කියන්නේ. ඔකට උනන් තව තුල්‍ය භාග අපිට ලියාගෙන යන්න පුළුවන්. හරිද? එකම සංඛ්‍යාවෙන් හරය ලැබෙයි ගුණ කළා අපිට පුළුවන් තුල්‍ය භාග කියාගෙන යන්න. ඔන්න මම සරලව හරිද සරලව කියලා දෙනවා මේ මූලික ටික. හරි. ඔය විදිහට මම කතා කරන්න යන්නේ නැහැ උන් ගැන භාග පාඩමේ ඉලිමියේදී කවර් කරලා තියෙන්නේ. මේ විදිහ භාග පාඩම් පුළුවන් කියලා මම හිතනවා කට්ටියට. යම් කිසි ගැටලු තියෙනවා නම් සහ ඕගොල්ලන්ට මේ පේපර් එකේ ගැටලු තියෙනවා නම් ඒව නිරාකරණය කරගන්න මම මේක සාකච්ඡා කරගෙන යනවා. හරි. අපි යම් පළවෙනි ගානට. පළවෙනි ගාන කියනවා අපිට සුළු කරන්න කියලා. එතකොට ළමයි මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ භාග එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම කියන කොටස් ටික. එතන මේකේ තියෙනවා භාග බෙදීමෙන් ගාණක්, ගුණ කිරීමෙන් ගාණක් සහ එකතු කිරීම, අඩු කිරීමෙන් ගණන් තුනක් වශයෙන්. හරි. එතකොට අපි මන්ට යම් පළවෙනි ගානට. හරි. පළවෙනි ගාන. මම පළවෙනි ගාන මෙතන ලියා ගන්නම්. 1යි 2න් 1 බෙදීම 2යි 4න් 1 කියලා තියෙනවා. මේ භාග වර්ගය දැක්ක ගමන් ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ මේ මොන භාගද? දැන් මතක් වෙන්න ඕන. මේවට අපි කියනවා මිශ්‍ර භාගන. මිශ්‍ර සංඛ්‍යා කියලා අපි කියනවා කියලා. සාමාන්‍ය මිශ්‍ර සංඛ්‍යාවක් තියාගෙන තමයි අපිට අපි තියාගෙන ඉන්න භාග ගුණ කරන්න එකතු කරන්නේ නැහැ.
හරිද? එතන මේ විශ්ව සංඛ්‍යාව ඔයගොල්ලෝ දන්නවා එකතු කරන්න ගුණ කරන්න බෙදන්න ඕන එකට. අපි මේක මුලින්ම මොනවා කරගන්නවද? මේක අපි මුලින්ම විෂම භාගයක් බවට පරිවර්තනය කරනවා. විෂම භාගයක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද? හරය ඒ විදිහටම තියෙනවා. හරය ගුණ කරනවා මේ සංඛ්‍යාවෙන්. දෙවරක් 1 2යි එකට එකතු කරනවා මේ දින ලාභය. සරලව කිව්වොත් මේ සංඛ්‍යාව ගුණ කරනවා මෙන්න මේ ඉස්සරහා තියෙන සංඛ්‍යාවෙන් එන හරය ගුණ කරනවා සංඛ්‍යාවෙන් එකතු කරනවා උඩ තියෙන ළඟ. අපි කියන්නේ දෙවරක් 1 2යි 2යි 1යි 2යි 1යි 3යි කියලා. මෙහෙම ලියන්න අත්‍යවශ්‍ය නැහැ. මම නිකන් අර චුට්ටක් පළවෙනි ගාන නිසා දෙපෙතර දන්නවා දෙවරක් 1 2යි 2යි 1යි 3යි. බෙදන්න තියෙන්නේ 4. මේ කොහමද? 4 වරක් 2 8යි 8යි 1යි 9යි. right. දැන් මොකද්ද කරන්නේ? හරි. දැන් මෙතන බෙදීමක් තියෙන්නේ. දැන් අපි විෂම භාග වලට පරිවර්තනය කරා. මෙතන දැන් තියෙන්නේ බෙදන්නේ. අපි දන්නවා භාග බෙදන්නේ නැහැ එහෙම. බෙදීමේදී මොකද වෙන්නේ? බෙදීමේ ලකුණ මොකක්ද? ගුණ කිරීමේ ලකුණක් වෙනවා. 2න් 3 බෙදීමේ ලකුණ ගුණ කිරීමේ ලකුණක් වෙනවා. හැබැයි ඊට එහා පැත්තේ තියෙන භාග සංඛ්‍යාවේ පරස්පරය සිද්ධ වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට 4න් 9 කියන එකේ පරස්පරය නමුත් උඩයට මාරු වෙන එක වෙනවා. උඩයට මාරු වුණාම උඩ තියෙන 9 පල්ලෙහාට යනවා. යට තියෙන 4 උඩට යනවා. හරි. දැන් භාග සංඛ්‍යා ගුණ කරනකොට ළමයි දන්නවා අපිට මොකක්ද කරන්න පුළුවන්? හරයට තවය කැපෙන එකම සංඛ්‍යාවෙන් කැපෙනවා නම් නැත්නම් එකම සංඛ්‍යාවෙන් බෙදෙනවා නම් ඒවා බෙදලා අයින් කරලා දාන්න සුළු කරලා දාන්න. මෙතන වෙනවා 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. තව තියෙනවා 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 3යි. එච්චරයි දෙන්නේ. දැන් එක්වරක් 1 2යි. දැන් හරය ඉතුරුලා ලැබෙනවා 3යි. වරක් 3 3යි. අපිට අන්තිමට එනවා පළවෙනි ගාන උත්තරේ 3න් 2යි කියලා. හරි. මම හිතනවා මේක ඔක්කොමගේ දෙන්නේ හරියට කියලා. මම දෙවෙනි ගානට යන්නම්. හරි. දෙවෙනි ගාන තියෙන අපිට එකතු කරන්න සහ අඩු කරන්න ගණන් දෙකක් තියෙනවා. කියන්නේ භාග සංඛ්‍යා 3ක් සම්බන්ධ වෙනවා. ප්‍රශ්නයක් නෑ. අපි ගන්න තියෙන එක දාන්න. 1යි 2න් 1 එකතු කිරීම 2යි 4න් 1 අඩු කිරීම 1යි 3න් 2 right. මේකේ අර විදියමයි ප්‍රශ්නේ මුලින්ම විෂම සංඛ්‍යා තියෙන කින්ද විෂම භාග වලට පරිවර්තනය දෙක අපිට 2යි 1යි 3යි 4ට 2 4ට 2 8යි 8යි 1යි 9යි අඩු කිරීම 3 වරක් 1 3යි 3යි 2යි 5යි right. හරි. ළමයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මෙතන එකතු කිරීමක් තියෙනවා අඩු කිරීමක් තියෙනවා භාග සංඛ්‍යා 3ක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපි පාඩමෙන් කියලා තියෙනවා 1 බෙගු r කියලා තියෙන එක. කියන්නේ මුලින්ම වරහන් ඊට පස්සේ ආවන යන්න ඊට පස්සේ බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම. දැන් ඒ විදිහට මුලින්ම එකතු කරලා ඊට පස්සේ අඩු කරලා දාන්න තියෙන්නේ. ඇත්තටම තමයි එකතු කිරීම අඩු කිරීම විතරක් තියෙනවා. හරිද? එකතු කිරීම අඩු කිරීම විතරක් තියෙනවා නම් මුලින් අඩු කිරීම කරලා පස්සේ එකතු කරලා ප්‍රශ්නයක් නැහැ. මුලින් එකතු කරලා පස්සේ අඩු කරලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? එතකොට මේකෙදි අපිට පුළුවන් මොනවා මුලින් මේ දෙන්න එකතු කරලා වෙලා ඒ උත්තරෙන් මෙයාව අඩු කරන්න. එහෙම කරන්න පුළුවන්. නැත්තම් එක සැරේටම මේ තුන් දෙනා සුළු කරලා දාන්න පුළුවන්. කොහොමද සුළු කරන්නේ? දැන් එකතු කිරීම අඩු කිරීමෙන් තියෙන්නේ. අපි දන්නවා එකතු කරන්න හෝ අඩු කරන්න තියෙනවා නම් භාග සංඛ්‍යාවක් මොකක් සමාන වෙන්න ඕනද? හරය සමාන වෙන්න ඕන. හරය සමාන වෙන්න නම් හරය මෙතන සමාන වෙලා නැහැ. එහෙනම් අපි හරය සමාන කරගන්නවා. right. හරය සමාන කරගනිද්දී දැන් මෙතන එක තැනක දෙක තියෙනවා, හතර තියෙනවා, තුන තියෙනවා. මේක හොඳට බලන්න. හරිද? මෙතන සංඛ්‍යා 3ක් නේ තියෙන්නේ හරය. ඒකට සංඛ්‍යා 3ක්. මේ සංඛ්‍යා 3 අපි ගන්න ඕන පොදු හරය. හරිද? මේ පොදු හරය ගනිද්දී අපි කරන්නේ මේකේ කුඩා පොදු ගුණාකාරය හොයන එක. හරිද? මේ වෙද්දී ඔයගොල්ලන්ට මතක නැත්නම් ඕගොල්ලෝ ඉගෙන නැත්නම් කුඩා පොදු ගුණාකාරය කියන එක අවුලක් නැහැ. ඔයගොල්ලෝ දැන් බලන්න ඕන. හරිද? මතක නැත්නම් අවුලක් නැහැ. හරිද? දැන් බලා ගන්න. කුඩා පොදු ගුණාකාරය ගනිද්දී හරිම ලේසි. මේ හරයේ තියෙන සංඛ්‍යා 3 ඔයගොල්ලෝ චුට්ටක් හිතන්න. හරිද? හරයේ තියෙන සංඛ්‍යා 3න් විශාලම සංඛ්‍යාව අල්ලගන්න. කවුද? මෙතන දිනවා 2 4 3. විශාලම සංඛ්‍යාව කවුද? ඕන ළමයින්ට තේරෙනවා විශාලම සංඛ්‍යාව 4 කියලා. ඒ 4 අල්ලගෙන බලන්න ළමයි මෙතන තියෙනවානේ තව සංඛ්‍යා දෙකක් 4ට අමතරව තව සංඛ්‍යා දෙකක් තියෙනවා. බලන්න ඒ ඉතුරු සංඛ්‍යා දෙක
ඒ කියන්නේ 2 හරි 3 හරිනේ තියෙන්නේ 2යි 3යි තියෙන්නේ. ඒ ඉතුරු සංඛ්‍යා දෙක කීයෙන් හරි ගුණ කරලා අර විශාලම සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න පුළුවන් බලන්න. මම කියන්නේ තේරෙනවද? හරි. එතකොට බලමු 2 හරි. 2 කීයෙන් හරි ගුණ කරලා 4 කරන්න පුළුවන්ද? ප්‍රශ්නයක් නෑ අපිට 2 ළමයි 2ෙන් ගුණ කරලා අපිට 4 කරන්න පුළුවන්. එකක් හරි. ඊළඟ බලමු 3 තියෙනවා. 3 ළමයි කීයකින් හරි ගුණ කරලා 4 කරන්න පුළුවන්ද අපිට? බෑ. එහෙනම් අපිට 4 පොදු හරය විදියට ගන්න බෑ. හරි. ඊළඟට අපි කරන්නේ ඒ සංඛ්‍යාව ගුණ කරනවා 2කින්. හරිද? ගුණ කරනවා 2කින්. හරි. ඒකේ ගුණාකාරය ගන්න එක තමයි කරන්නේ. එන ගුණ කරනවා 4 වරක් 2. 4 වරක් 2 කීයද ළමයි? 4 වරක් 2 පොඩ මෙහෙ ලියන්න. 4 වරක් ඊළඟ 4 ගත්තනේ. 4 එන්නේ නැහැ. ඊළඟ බලනවා 4 වරක් 2. 4 වරක් 2 ගන්නවා අපි 8යි. බලමු 8. ආයි බලනවා. අර සංඛ්‍යා 2 8 බවට පරිවර්තනය කරන්න පුළුවන්ද? 2 8 බවට පරිවර්තනය කරන්න පුළුවන්ද? 2 8 බවට පරිවර්තනය කරන්න පුළුවන්ද කීයෙන් හරි ගුණ කරලා? ඔව්. 4ෙන් ගුණ කරලා පුළුවන් 8 බවට පරිවර්තනය කරන්න. අවුලක් නැහැ. හරි. 3 බලන්න. 3 කීයෙන් හරි ගුණ කරලා 8 බවට පරිවර්තනය කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපිට පොදු හරයේ විදියට මේ 8 ගන්නත් බෑ ළමයි. 8 ගන්නත් බෑ. දැන් මොකද කරන්නේ? අපි ඊළඟ ගුණාකාරය එනවා. ඊළඟට ඉන්නේ 4 වරක් 3. 4 වරක් 3 කීයද? 12. අපි බලමු. 2 කීයෙන් හරි ගුණ කරලා 12 බවට පරිවර්තනය කරන්න පුළුවන්ද? පුළුවන්. අපි දන්නවා 2 වරක් 6 කියන්නේ 12යි. ඊට පස්සේ ඉතුරු වෙන්නේ 3. 3 ළමයි කීයෙන් හරි ගුණ කරලා 12 බවට පරිවර්තනය කරන්න පුළුවන්ද? ඔන්න අපිට එනවා 3 4ෙන් ගුණ කරලා 12 බවට පරිවර්තනය කරන්න පුළුවන්. එහෙනම් අපිට එනවා පොදු හරය විදියට 12. මම විශ්වාස කරනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් ආයි වීඩියෝ එක පිටිපස්සට මේ ස්කිප් කරලා ආයි බලන්න. හරිද? පිටිපස්සට අරගෙන ආයි බලන්න. හරි. පොදු හරය විදියට 12 ගත්තා. ඊළඟට අපි කරන්නේ බලමු. 2 කීයෙන් ගුණ වුණොත් 12 වෙන්නේ? අපි දන්නවා. 2 6ෙන් ගුණ වුණොත් 12 වෙනවා. හරය විතරක් 6ෙන් ගුණ කරනවා දී ඒකම 9ටත් කරන්න ඕන අපි කියන්න තියෙනවා. බලන්න 4 කීයෙන් ගුණ වුණොත් 12 වෙන්නේ? 3ෙන් ගුණ වුණොත් 9ක් එහෙනම් 3ෙන් ගුණ කරන්න ඕන. 3 4ෙන් 5ත් 4ෙන් ගුණ වෙනවා. right. දැන් හරිම ලේසි. කියන්න දෙවරක් 6 sorry 6 වරක් 2 12යි 4 වරක් 3 12යි 3 වරක් 4 12යි. ඒකට පොදු හරයක් ගත්තා. හරයට 12 ගියේ. දැන් 9 ටික ලියන්න 6 වරක් 3 6 වරක් 3 අපි දන්නවා 18යි. එකතු කිරීම 9 වරක් 3 අපි දන්නවා 27යි. තියෙන්නේ අඩු කිරීම 5 වරක් 4 20යි. right. ඊළඟට ලේසි. දැන් ළමය සුළු කරලා දාන්න. 18යි 27යි ඕනනම් එකතු කරලා ඒන උත්තරේ 20ක් අඩු කරන්න නැත්නම් 27න් 20ක් අඩු කරලා ඒන උත්තරේට 18ක් එකතු කරන්න. එකම උත්තරේමයි එන්නේ කිසිම අවුලක් නැහැ. නිකන් 18ට 26ක් එකතු කරලා බලන්න කීයද කියලා. 18ට 27ක්. දැන් එක සැරේට ඔළුවට එන්නේ නැත්නම් ලියුවා. 18ට එකතු කරන්න දෙනවා 27ක්. 8යි 7යි 15යි එකක් ඉතුරු වෙයි. මෙතන යනවා 45යි කියලා. ඒතර 45න් අඩු කරන්න තියනවා ළමයි අඩු කරන්න තියනවා 20ක්. 45 මෙතන උත්තරේ 45න් 20ක් අඩු කරාම අපිට එනවා උත්තරේ 25යි කියලා. හරිද? අපි බලමු මේ අනිත් විදිහට කරලා. මොකද 27න් 20ක් අඩු කරාම අපි දන්නවා උත්තරේ 7යි. ඒකට එකතු කරන්න තියෙනවා 18ක්. 7යි 8යි 15යි එකක් ඉතිරි 25යි. දෙකෙන් මේක උත්තරේ එනවා. එතකොට පොඩ සුළු වුණාට පස්සේ අපිට එනවා උත්තරේ 25යි කියලා. දැන් බලන්න මේ භාගය දිහා. හරය පොඩි ලවය ලොකුයි. හරය පොඩි ලවය ලොකුයි වඩා විශේෂ නමක් දුවා. මේවට අපි කිව්ව මොන භාග කියලාද? මොන භාග කියද? විෂම භාග කියලා. මෙහෙම විෂම භාගයක් තිබ්බොත් සාමාන්‍යයෙන් අපි උත්තරයක් විෂම භාගයක් විදිහට තියන්නේ. අපි මේක ලක්ෂණයට තියමු පොඩ්ඩක්. මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරමු. කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ? ලවයේ තියෙන සංඛ්‍යාව බෙදනවා හරයෙන්. එතන 25ට 2 එකක් 2යි 12ට 2 24යි ඉතිරි එකක්. දැන් මොකද කරන්නේ? හරය මේ විදිහටම එනවා.
අර එන උඩ එන සංඛ්‍යාව මෙතන ඉස්සරහට සංඛ්‍යාව විදිහට දානවා. ඉතිරි ගාන ළවයට දානවා. අපිට ගණනක් අන්තිම උත්තරේ එනවා. මම හිතනවා මේ ගණන් දෙක හොඳටම පැහැදිලි ඇති කියලා. අපි යමු ඊළඟ ගණනට. මන්ද. හරි. ඊළඟ ගාන තියෙනවා තුන්වෙනි එක. හරි. ගුණ කරන්න තියෙන්නේ කිසිම අවුලක් නැහැ. අර විදිහම තමයි මොකද්ද තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් මේ විෂම භාගයක් බවට පරිවර්තනය කරන ඉක්මනට 10යි. 10 3 30යි 30යි 3යි 33යි 5යි 4 2 10යි 11යි පුරු කිරීම යට 7 4ක් අතර 7 14 21 28යි 28යි 2යි 30යි. දැන් මොකද කරන්නේ? ගුණ කිරීමේදී බලන්න මොකද්ද? උඩ යට කපන්න පුළුවන් ඒවා තීර කියලා. බලන්න කපන්න පුළුවන් ඒවා තීර. තියෙනවා. 10ට 10 එකයි 30ට 10 ඒවා 3යි. තව 30ද පේන්න. පේන්න නැහැ. එහෙනම් අපි කරන්නේ සාමාන්‍ය විදියට හරයෙන් ගුණ කරලා දානවා. ලවයෙන් ගුණ කරලා උත්තරේ දානවා. හරිද? හරි. කියක් සුළු කිරීම ලොකු ගාණක් තියෙන එකක් නෑ අපි කරලා බලමු. 5 7 35යි. මෙතන ලවයේ තියෙනවා 33 11ෙන් ගුණ කරලා 3ෙන් ගුණ කරන්නක් තියෙනවා. right? අපි ගුණ කරමු. 33 වරක් 11. 33 වරක් 11 පොඩ්ඩක් මෙතනින් ගුණ කරමු. 33 වරක් 11. හරිද? 33 වරක් 11යිම අපිට 363යි කියලා. කොහොමද මම මේක සරේට ගත්තේ? මම සරල ක්‍රමයක් කියලා දෙන්නම්. මම මේක පස්සේ චුට්ටක් කියලා දෙන්නම්. මේකේ පොඩ්ඩක් කාරණා කීපයක් තියෙනවා. මොකක් හරි සංඛ්‍යාවක් ඉලක්කම දෙකේ සංඛ්‍යාවක් ඔයගොල්ලන්ට 11 ගුණ කරන්න ආවොත් මොකද කරන්නේ? 25 කියලා හිතන්න. 25 11 ගුණ කරන්න ආවොත් ඒ 11 ගුණ කරන්න එන සංඛ්‍යාව පොඩ දෙපැත්තෙන් ලියලා මේ සංඛ්‍යා දෙකේ කියන්නේ 2යි 5යි එකතු කරලා මැදට දාන්න. 2යි 5යි 7යි. මොනවද තමයි 11ක් 25ගෙන් 175. ආයෙත් අපලෝඩ් කරපුවොත් මම දාලා කියන්නම්. 11ක් 13 හොබ කියන්නේ මොකද කරන්නේ? 1යි 3යි දෙපැත්තෙන් ලියුවා. ඒ සංඛ්‍යා දෙක එකතු කරලා මැදට දාන්න. 1යි 3යි 4යි 143යි. දැන් ඒක ඇත්තක් දන්නේ නැහැ. පොඩ බලමු අපි ඒක කිව්වොත්. එක් වරක් 3 3යි, එක් වරක් 1යි, එක් වරක් 3 3යි, එක් වරක් 1 1යි. 3යි 4යි 1යි 143යි. ඒ විදිහටම ආව නේද? මොකද කරේ? මේ දෙක පොඩ්ඩක් ඈඩ් කරලා ලිව්වා. ඒ දෙන්න එකතු කරලා මතක දැම්මා. හරි ලේසි. ඒ වගේම තමයි මේකත් මම කරේ තමයි. අවද 11ක් 33 3යි 3යි ඈඩ් කරා. ඒ දෙන්න එකතු කරලා මතක දැම්මා. 363යි. ඒතර 363 363 ගුණ කරන්න තියෙනවා 3ෙන්. ගුණ කරමු. 3 වරක් 3 9යි 3 වරක් 6 18න් එකක් ඉතුරු. ඒ 3 වරක් 3 9යි 1යි 10යි එනවා 1089ක් කියලා. ඔතන ලොකු ගාණක් ආවා ලවයට. right? ලොකු ගාණක් වෙලා තිනවා ලවයට. එතකොට මේ 1089 මේක තමයි විෂම සංඛ්‍යාව. මේ sorry විෂම භාගය. ඒතර විෂම භාගයක් සීජාරම් එක මිශ්‍ර සංඛ්‍යාවකට පරිවර්තනය කරනවා. මොකද කරන්නේ? ලොකු එක් කියනවා. නැත්නම් ලවය බෙදලා දානවා අපි හරයෙන්. බලමු. එකට 35ව නෑ 10ට 35ව නෑ 108ට 35 ඒවා කීයක් වගේ තියෙන්නේ? සාමාන්‍යයෙන් අපි ගමු 3ක් වගේ ඇති කියලා හිතලා 3ක් වගේ ඇති. බලමු 3ෙන් ගුණ කරලා කියලා 3 වරක් 5 15 එකක් ඉදිරි 3 වරක් 3 9 එකයි 10යි. 105යි ගාන තුනක් තියෙනවා. 3යි 105යි. 8ෙන් 3ක් කරුණාම 8ෙන් 5ක් කරුණාම 3යි 9 කියනවා. 39ට 35 එකයි 35 1 35යි ඉතිරි 4. හරි. එහෙනම් 35 යටින් ලිව්වා එන පූර්ණ ගාන පූර්ණ සංඛ්‍යාවකින් ලිව්වා මේ යන ගාන ලිව්වා ඊට පස්සේ ඉතිරි සංඛ්‍යාව ලවය විදියට ලිව්වා. හරි ඒක උත්තරේ තමයි. පොඩ්ඩක් ලොකු ගාන. හරිද? දැන් මේව ගණන් හදලා තමයි මුළු වෙන්නේ. අපි ඊළඟ ගානට යමු. ඉක්මනට. දැන් මේ වෙද්දී ඕගොල්ලෝ කොලේක ඒක අදාළ ගණන් ටික හදන්නවා එක්ක. හරිද? බැරිව බලන්න ලේසි ක්‍රම ඕගෙනවා නම් ඒව අල්ල ගන්න. හරි? හරි.
ඊළඟට අපිට තියෙනවා හතරවෙනි ගාන එක තියෙන්නේ එකතු කරන්න. right. 4 2යි 2කින් 1 කිරීම 3යි 3යි 3ෙන් 1 එතකොට කියාවි උසමදිනවා. දැන් ඊළඟ ගාන වැරදිලා නම් ටිකක් try කරන්න වෙනම කොලයක් අරගෙන. හරි. බලමු. එකතු කරන්න තියෙන්නේ විෂම සංඛ්‍යා කීපයක්. අපි මේක විෂම භාග වලට පරිවර්තනය කරමු. 2 2 4යි 4යි 1යි 5යි. 3 වරක් 3 වරක් 3 9යි 9යි 2යි 11යි. 5 වරක් 1 5යි 5යි 6යි 11යි. right. මේකෙත් මොකද කරන්නේ අර විදියමයි කිසිම වෙනසක් නැහැ. එකතු කරන්න තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. මොකද කරන්න ඕන? හරය සමාන කරගන්න ඕන. මම හරයට තියෙන විවිධාකාර පිළිවෙල ටිකක් නේද? හරය සමාන කරගන්න ඉතින් මම ගෝලීස් ක්‍රමයක්. මොකද තියෙන විශාලම සංඛ්‍යාව අල්ල ගන්න. හරයන් තුනේ තියෙන විශාලම සංඛ්‍යාව. කවුද? විශාලම එක්කෙනා 5. 5 අල්ලගත්තා. right. හරි. 5 අල්ලගත්තා. දැන් බලන්න ඉතුරු දෙන්න 5 බවට පරිවර්තනය කරන්න පුළුවන්ද කියලා කීයෙන් හරි ගුණ කරලා. දෙක කීයෙන් හරි ගුණ කරලා 5 කරන්න පුළුවන්. බෑනේ. එහෙනම් ඊට හිතලා වැඩක් නැහැ ඉතින්. අපි ඊට පස්සේ ඊළඟ සංඛ්‍යාව ගමු. දැන් 3ක් කොහොමද බෑනේ දන්නවනේ. ඕනම් මොන්ටිසෝරි කමෙන්ට් එකක තේරෙනවා. හරි. පහ ගන්න බෑ. ඊට පස්සේ ගන්නවා අපි ඊළඟ පහේ ගුණාකාරය. ඊළඟ පහේ ගුණාකාරයේ 5 අරන් දෙකනේ. කීයද? 10. 10. දෙක කීයෙන් හරි ගුණ කරලා 10 කරන්න පුළුවන්. ඕක පුළුවන්. දෙවරක් 5 10 බෙදන්න. හැබැයි තුන කීයෙන් හරි ගුණ කරලා 5 කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒක ගන්න බෑ. right. ඊට පස්සේ ඊළඟ එක කියනවා. 5 කරක් 3. 5 කරක් 3 කීයද? 15යි. 15යි. බලන්න 15. දෙක කීයෙන් හරි ගුණ කරලා 15 කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් කෙලින්ම ගන්න ගන්න. පොඩ කියලා කියලා ගන්නකො. 3 කීයෙන් හරි ගුණ කරලා 15 කරන්න පුළුවන්ද? පුළුවන්. අන්න 3 නම් පුළුවන්. හැබැයි දෙක බෑ. එහෙනම් 15 ගන්නත් බෑ. එක්කෙනෙක් හරි බැන්නම් ඒ අදාළ එක්කෙනා ගන්න බෑ. ඊට පස්සේ 5 වරක් 3. 5 වරක් 4 බලමු. 5 වරක් 4 20යි. දෙක 10න් ගුණ කරලා 20 කරන්න පුළුවන්. හැබැයි 3 කීයෙන්වත් ගුණ කරලා 20 කරන්න බෑ. එහෙනම් එයා ගන්නත් බෑ. අපි බලමු ඊළඟ එක්කෙනා 5 වරක් 5 කීයද? 25යි. 25 දෙකෙන් ගුණ කරලා 25 කරන්න බෑනේ. දෙක කීයෙන් නම් ගුණ කරලා 25 කරන්න බෑ. එහෙනම් ඊළඟ කෙනාට යනවා. 5 වරක් 6. 5 වරක් 6 කීයද බලන්න. 5 වරක් 6 30යි. දෙක කීයෙන් හරි ගුණ කරලා 30 කරන්න පුළුවන්ද? දෙක කීයෙන් හරි ගුණ කරලා 30 කරන්න පුළුවන්ද? ඔව් අපි දන්නවා දෙවරක් 15 වෙනුම් 30යි. බලන්න 3 කීයෙන් හරි ගුණ කරලා 3 කීයෙන් හරි ගුණ කරලා 30 කරන්න පුළුවන්. ඔව් පුළුවන්. 3 10න් ගුණ කරාට පස්සේ එනවා 30යි කියලා. එහෙනම් මොකද්ද? එහෙනම් පොදු හරය විදියට අපිට එනවා 30 කියලා. පැහැදිලිද දැන් ක්‍රමය? දැන් මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ගණන් දෙකක් මේ වගේ ක්‍රමයකින් හැදුවා. ඒතොර ඒ ක්‍රමේ තේරෙන්නේ නැති කියලා හිතනවා. හරිද? වෙන ක්‍රමවල දඟලන්නේ හිතින් එහෙම දඟලන්න ඕනේ නැහැ. මේක අල්ලගත්තා නම් හරියම එනවා. හරිද? හරි. 30 ගත්ත පොදු හරය විදියට බලන්න දෙක කීයෙන් ගුණ කරලාද 30 කරන්න පුළුවන් 15. එයා 15ෙන් ගුණ කරා නම් අනිවාර්යෙන් මෙයත් 15ෙන් ගුණ වෙන්න ඕන. 3 කීයෙන් ගුණ කරනවද? 10ෙන්. එහෙනම් මෙයත් 10ෙන් වෙනවා. 5 30 කරන්න කීයෙන් ගුණ කරේ 6ෙන්. එහෙනම් මෙයත් ගුණ වෙන්න ඕන 6ෙන්. right. ඊළඟට මේ ටික හරි පොදු හරය විදියට ගත්ත 30 15 5 උනටිය ලොකු ගණන් එනවා කරන්නේ. ඒක සැරේ හිතින් ගන්න අමාරුයි නේද? පැත්තෙන් දීප කරා 5 5 25යි දෙකක් විතරයි. 5 1 5යි 5යි 2යි 7යි. එනවා 75. එකතු කිරීම තියෙන්නේ 10ක් 11 හදනවා 100 110යි. එකතු කිරීම 11ක් 6 11ක් 6 අපි දන්නවා 66යි. මොන්ඩිසෝරි ළමයින්ටත් 11යි. චක්‍රේ පුළුවන් 9 වෙනකම්. හරි. 11ක් පුළුවන් නේද? බැරි නම් ඉතින් ආයෙ පොඩ්ඩක් මොන්ඩිසෝරි ගිහින් එන්න. හරි. ඊළඟට මොකද කරන්න තියෙන්නේ? එකතු කරන්න තියෙන්නේ. එකතු කරගෙන යම් කිසි. හරි මලේසි. බලන්න 75යි 110යි. එක සැරේට ළමෙන්ට ගන්න බැරි නම් ওই ගණන් ටික පොඩ්ඩක් ලියන්න. පිළිවෙල ලියාගෙන යන්න. ඉතින් හදලා වරද්ද ගන්නවට වඩා මෙහෙම ලියලා හරියට උත්තරේ දාන එක හොඳයි. 5යි බිංදුවයි 5යි 5යි බලමු 5යි 6යි ප්‍රතිතුරක් ගන්නනේ 5යි 6යි 11 එකක් ඉදිරි 7යි 1යි 8යි 8යි 1යි 9යි 9යි 6යි 15යි එකක් ඉදිරියි 1යි 1යි 2යි 251ක් කියලා දෙනවා 251යි right මේ තියෙන්නේ මොකද්ද විෂම භාගයක් මොකද්ද කරන්න ඕන විෂම භාගයක් අපි
විෂම භාගයට අපි පරිවර්තනය කරගෙන යනවා මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට අපි උත්තරේ තියන්නේ. හරිද? 251. එතකොට බෙදනවා අපි 30න් බලන්න. දැන් දෙකට නෑ 25කට දැන් කෙලිම බලන්න ඕනේ 251. 251ට 30 කීයක් විතර තියෙයිද? හරිද? බලන්න නිකන් අද 3ක් 30ක් 3. 96 ඊට වඩා තියෙවි. හරි. අපි නිකන් ආසන්නව බලමු 8ක් වගේ බලමු. 8ක් 8ක් 8 වරක් බිංදුව 8 වරක් 3 24යි. 240යි ගානට එනවා. ගානට එනවා කියන්නේ ඉතින් 8ක් තමයි එන්නේ ගානට නේ. එහෙනම් ඉතින් 250ක් හරි. 8යි. 30 8 එනවා අපිට 240යි කියලා. ඒක 240යි 5 එකෙන් 40ක් ගියාට පස්සේ උත්තරේ එනවා 9ක් කියලා. හරි නේද? නෑ වැරදුනා. අර ගිලිනවා දැන්. 1යි 11ක් කියලා එනවා. හරි. එතන මොකද කරන්නේ? හරය 30 ඒ විදිහටම තියෙනවා. මෙතන එන ගාන පූර්ණ ගාන අපිට මෙතනට දැම්මා. ඉති ගාන ළඟයට දැම්මා. හරිනේ? right. ඒ ගණන් ටික හරි. ඊට පස්සේ අපි ඊළඟ ගානට යමු. මම ඉතින් මගේ අකුරු ගැතයි නම් ඉතින් පොඩ්ඩක් ඉතින් බලන්න. දෙන්නේ. අකුරු පොඩ්ඩක් ගැටයි තමයි. හරි. ඊළඟ ගාන. අන්තිම ගාන අපිට මේ ආශ්‍රිතව දෙන්න. අන්තිම එක 3යි 7න් 2. දැන් 2 යොද ගණන දිනවා 1යි 3න් 1 අඩු ගණන දිනවා 2යි 2න් 1. හරි. පස්වෙනි එක බලමු අර විදියමයි මිශ්‍ර සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න විෂම භාග බවට පරිවර්තනය කරන්න මිශ්‍ර ටික 4 3 4 14 21 21යි 21ට 2ක් 23යි 3යි 3 වරක් එක 3යි 1යි 4යි 2කට දෙවරක් 2 4යි 1යි 5යි. හරිද? right මම මේ ඉක්මනට කරගෙන යනවා මේ ගන්න ටික මේවා පුළුවන් නේ. හරි. ඊළඟට අර විදියමයි මොකක්ද තියෙන්නේ? අඩු කිරීම ගත කිරීමේදී හරය සමාන කර ගන්නවා. හරය සමාන නැහැනේ. දැන් හරයේ තියෙන සංඛ්‍යා ටික දිහා බැලුවා. හරයේ තියෙනවා 7 3 2. විවිධ ආකාරයෙන් වෙනස් සංඛ්‍යා තුනක් තියෙනවා. එහෙනම් මේකට පොදු එකක් ගන්නවා. පොදු එකක් ගන්නවා මම මොකද කිව්වේ? ඉන්න විශාලම එක්කෙනා අල්ලගන්න. කවුද විශාලම එක්කෙනා? 7 3 2 අතරින් විශාලම 7. හරි. ඊළඟ බැලුවා. ඊළඟ දෙන්නා. දැන් ඉන්න 7 බවට පරිවර්තනය කරන්න පුළුවන්ද කියලා. 3 කීයෙන් හරි ගුණ කරලා 7 කරන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් මේක කියෙම ගන්න බෑ. 7 කියන එක ගන්න බෑ. ඕන නිකම් බලන්න දෙකක් කරන්න බෑනේ. එකක් හරි බෙදන්න ගන්න බෑ. ඊළඟ ගියා 4ක් 7 ගත්ත ඊට පස්සේ 4ක් 2 මම දැන් ලියන්නේ 4ක් කියලා. 4ක් 14න් බලන්න 14 කරන්න පුළුවන්ද කියලා. 3 බෑනේ. බෑ. 2 ඕනම දෙවරක් 7 ඒකට 3 කීයෙන්වත් ගුණ කරලා 14 කරන්න බෑ. ඊට පස්සේ ඊළඟ 4ක් 3 7 14 21. 21 පුළුවන්ද? 3ෙන් ගුණ කළා නම් 3 වරක් 7 21යි. හැබැයි 2ෙන් ගුණ කළා අපිට ඒක මොකද්ද? 2ෙන් ගුණ කළා කීයෙන්වත් ගුණ කළා අපිට 21 බවට පරිවර්තනය කරන්න බෑ. එහෙනම් ඊළඟට යන්න. 4ක් 1 හරි 4ක් 2 හරි 4ක් 3 හරි ඊට පස්සේ තියෙන්නේ 28යි. 4ක් 4 28යි. 28 කරන්න පුළුවන්ද? 3 වරක් නෑනේ. එහෙනම් 28 ගන්නත් බෑ. 7 ගත්තා 14 ගත්තා 21 ගත්තා 28 ගත්තා ඊට පස්සේ ගන්න තියෙන අපිට 35. 35 ගත්තත් තේරෙනවා 35 දෙකෙන් කීයෙන්වත් ගුණ කරලා 35 බවට පරිවර්තනය කරන්න බෑ කියලා. එහෙනම් 35ක් බැරි නම් මොකද කරන්නේ? ඊළඟට යනවා. 40 42 බවට. 42 බවට පරිවර්තනය කරන්න පුළුවන්. ආනියක් පුළුවන් වගේනේ. ඇයි? බලන්න 3 වරක් කීයද 42කට? 3 වරක් කීයද? ඔයාලට ඒක ඉස්සරහටම ගන්න බෙදලා බලන්න ඕනේ. බෙදන්න දැන් නැහැ ඉතින් මේව නේද? හරිද? කීයද? 14යි. හරිද? බලමු ඔන්න. 3යි 1යි 12යි 14යි හරිනේ. හරි. 3 වරක් 14 42 වෙනවා. දෙවරක් 30ද? දෙවරක් කීයද 42 වෙන්නේ? 21. හරි. එහෙනම් දෙවරක් තියෙනවා. එහෙනම් දෙකටම තියෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් පොදු වාරය 42යි. ඊළඟට
බලමු. 4ක් කීයද 42 වෙන්නේ? දැන් මම මෙතනම් බලුවා 1 2 3 4 5 6. 4ක් 6 තමයි 42 වෙන්නේ. එහෙනම් ඒක අපයින් පුළුවන් නම් මේකත් අයින් ගුණ වෙන්න ඕන. දැන් මෙතන 3 කීයෙන් ගුණ වුණොත්ද කීයෙන් ගුණ වුණොත්ද 42 වෙන්නේ 14න්. එහෙනම් මේකත් 14න් ගුණ වෙන්න ඕන. 2 කීයෙන් ගුණ වුණොත්ද 42 වෙන්නේ 21න් 21න්. හරි. දැන් බලමු අපි ගුණ කරගෙන යමු ඉතින්. ලොකු ගණන් යනවා ඉතින් කරන්න දෙයක් නැහැ. හරි. පොදු හරයකට අවුලක් නැහැ. දැන් ගාවේ දිහා බලන්න. පළවෙනි එක දිනනවා ලොකු ගණන්. يعني 23 ගුණ කරන්න දිනනවා ළමයි 6න්. බලන්න 6 වරක් 3 18යි එකක් ඉදිරිය 6 වරක් 2 12යි 1 13යි 138යි. එකතු කිරීම ඊළඟ එක බලමු. 4 නේද? ඔව් 4. 4 ගුණ කරන්න දිනනවා 14න්. නැත්නම් 14 ගුණ කරන්න දිනනවා 4න්. 4 වරක් 4 16යි. එකක් ඉදිරිය 4 වරක් 4යි 1යි 5යි 50 56යි. හරි. ඊළඟ එක කීයක් තියෙන්නේ? මෙතන තියෙන අඩු කිරීම නේ එකතු කිරීම නෙවෙයි. right. හරි. දැන් අඩු කිරීම හරියට. ඊළඟ එක තියෙන්නේ 20 21 ගුණ කිරීම පහ නැත්නම් පහ ගුණ කරන දේ 21. 5 වරක් 1 5යි 5 වරක් 2 10යි 100 105යි. මට වැරදුනේ නැහැ. හරිද? හරි. 105යි. දැන් ඉතින් සුළු කරලා දාන්න පිටිය. බලන්න. මම තියෙන්නේ 138ට 56ක් එකතු කරලා 105ක් අඩු කරන්න. බලමු. 138ට 56ක් එකතු කරන්න. 8යි 6යි 9 10 11 12 13 14යි. හරි 14යි එකක් ඉතිරි. 3යි 1යි 4යි 4යි 5යි 9යි. මෙතන 1යි 194යි. right. ඒ 194න් අඩු කරන්න කියනවා අපිට 105 අඩු කරන්න. 4න් 5ක් බෑ එහා පැත්තේ නිකන් ගේනවා 14න් 5ක් 9යි. දැන් මෙතන 8යි 8න් බිඳුවක් 8යි. මෙතන එකක් බිඳුවයි. එතකොට අපිට එනවා 89ක් කියලා. 42යි. මේක විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න ඕන. ගත්ත 89 බෙදුවා හරයෙන් 89ට 42 ඒවා දෙකක් තියෙනවා 42 84යි. දැන් මේ විදිහට මෙහෙම ගණන් හදන්න පුළුවන් වෙනවා. දැන් කරට එන්න ඕනේ. හරිද? 42 දෙක කියලා. ඕනම සංඛ්‍යාවක් දෙකකින් ගුණ කරන්න කිව්වොත් අර ගුණ කරන්න හැකියාවක් තියෙනවා. ගණන් හදන්න තමයි ඒක පුළුවන්. හරිද? right. 42 2 84යි 84න් sorry 89න් 84 කඩු කරාම දන්නවා උත්තරේ 5යි. එතන මොකද කරන්නේ? 42 මේ විදිහටම ලිව්වා. උඩේන සංඛ්‍යාව බෙදෙන සංඛ්‍යාව මෙතෙන් ලිව්වා. ඊට පස්සේ ඉතිරි ගාන ලිව්වා ලාභයේ. එතකොට නම් 2යි 5යි කියලා. හරි. පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. ලේසිමත් නැහැ. නෑ ලේසි. ලේසි මොකද්ද? සුළු ගන්න බැරි නම් අර මොන්ටිසෝරි ඉහිල්ලා නැතුව එක වසර දෙක වසර තුන වසර හතර වසර පහ වසර ඔය පන්ති ටික ඉන්න නැතුව 9 වසරට එක සැරේ ආවනම් මම පොඩ්ඩක් අමාරු වෙනවා. right? නැත්නම් ඉතින් අවුලක් නැහැ. ඒක සුරංග කරන්නේ. ඒකට දෙන්න අවුලක් කරන්නේ. ඔය ටික දැනෙන්නේ ලෝකවල දීපේ. හරිද? ඒකයි කියන්නේ අර පොඩි පන්ති ටික ඕනේ. හරිද? ඒක සුරංග කරන්න බෙදන්න ගුණ කරන්න බැරි නම් මේව කරන්න බෑ. හරිද? දැන් මෙයාට මේ වෙලාවේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මෙයාට දෙන්නේ භාග ගුණ කිරීමේ බෙදීමේ ප්‍රශ්නයකට වඩා ඔයාලට තියෙන දැන් එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම බෙද ප්‍රශ්නේ. හරිද? ඒ හින්දා එහෙම බැරි කියලා ලියනවා. බැරි නම් ඔයා කරන්න ඕනේ ඒවට පොඩි උනන්දුවක් දක්වලා ඒ ටික හදාගන්න. අපි ඊළඟ කොටසට යන්න. ඒ තියෙන සුළු කරන්න මොකද විශේෂත්වය තියෙන අය නයන්න තියෙනවා. අපි ගෝලමයි අල් නයන්න නම් කිසිම අවුලක් නැහැ. මොකක්ද අල් නයන්න කියන්නේ? ගුණ කිරීම. හරි. පළවෙනි ගාන තියෙනවා. පළවෙනි ගාන මෙතන කරන්න. 4න් 1 අල් නයන්න 3න් 2 right. 4න් 1 අල් නයන්න කියන්නේ ගුණ කිරීමක්. තිබ්බනම් ගුණ කිරීම දැම්මා. කිසිම වෙනසක් නැහැ. 3න් 2. මත් තියෙන්නේ උඩට කපන්න පුළුවන් 2කට 2 1යි 4ට 2 ඒවා 2යි. දැන් හරය ළඟ මුතල දාන්න. දෙවරක් 3 6යි 1 වරක් 1 1යි. දෙවනි ගාන තියෙනවා. 1යි 5න් 1 අය නයන්න 1යි 3න්
එක right තීන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා නම් අපි ඒක මොකද්ද විෂම භාගයක් බවට පරිවර්තනය කරන්න ඕන. කරමු. 5යි. 5 රක් එක 5යි 5යි 1යි 6යි. අර නයන්න තියෙනවා නම් එක අපි මෙතන කෙලින්ම දාගමු. අවුලක් නැහැ. ಗುಣ කෙලීම. මෙතන 3 3 වරක් එක 3යි 3යි 1යි 4යි. right. ඊට පස්සේ බලන්න උඩ යට කැපෙනියම තීද. තියෙනවා. 3ට 3 එකයි 6ට 3 ඒවා 2යි. දෙවරක් 4 8යි. 5 රක් එක 5යි. ළමයි මෙතන ඉන්නවා. කෙලින්ම මොන සංඛ්‍යාවක්ද? විෂම භාගයක්. විෂම භාගයක් නම් මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරමු අපි. 8 බෙදනවා 5න්. 1යි 5 රක් එක 5යි ඉතිරි 3ක්. යට 5 එහෙම ලිව්වා. මෙතන එන ගාන මෙතන සංඛ්‍යාවක් විදියට දැම්මා. ඉතිරි ගාන දැම්මා ළමයට. right. දෙවෙනි ගාන හරි. අපි ළඟට යමු. තුන්වෙනි ගාන හදන්න මෙතනින්. හරිද? තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන අපිට තියෙනවා 1යි 9යි 5 අල්ලන්න 7න් 2. මොකද කරන්නේ? මේ විශ සංඛ්‍යාව විෂම භාගයක් බවට පරිවර්තනය කරනවා. 9 වරක් එක 9යි 9යි 5යි 9යි 5යි 14යි. අර 9න් කියන්නේ ගුණ කිරීම. 7න් 2. කැපෙනවා නේද? ඔව් තියෙනවා. 4 7 1යි 17ට 7 ඒවා 2යි. දැන් ගුණ කරන්න 9 වරක් එක 9යි දෙවරක් 2 දෙවරක් 2 4යි. right. හරි. දෙවෙනි ගානත් ඉවරයි. හරිද? ඊට පස්සේ තියෙනවා තුන්වෙනි ගාන පොඩ්ඩක් තීන මොකක්ද කියලාද? මම පිළිගන්නද? නිකන් රක්ෂණා ගානක් වගේ නේ. ඊළඟ ඡේදයක් දීලා යකර එක සැරේට ගාන දීලා නෑ. ඡේදකින් දීලා තියෙනවා. හරිද? හරි අපි කියවල් බලමු මොකද්ද තියෙන්නේ කියලා. හරියට කියවලා හරියට ගාන අවබෝධ කරගත්තොත් මේක මේවා හරිම ලේසි. මහ ලොකු දේවල් නෑ. හරිද? හරි. බලන්න කියලා තියෙනවා ඉඩමකින් 3න් 2ක් අයත් වන පුද්ගලයෙක් ඉන් 4න් 1ක් ඉන් 4න් 1ක කොටසක් විකුණා තමයි විකුණු කොටස මුළු ඉඩමේ භාගයක් ලෙස දක්වන්නලු. මොකද මේ වගේ රචනා කරන්න කරා. හරිද? ළමයි ඉඩමක් තියනවලු ඒකෙන් 3න් 2ක් ඒ පුද්ගලයාට අයිතිලු. මොකද ඒ ඉඩමෙන් 3න් 2ක් ඒ පුද්ගලයාට අයිති. සරිද? ඉඩමකින් 3න් 2ක් ඕ 3න් 2ක් ඒ පුද්ගලයාට අයිතිලු. මේ අයිති 3න් 2කින් කියන්නේ ඉන් 4න් 1ක් විකුණලා දානවා. මේකෙන් 4න් 1ක් ඉන් කියනකොටම නැත්නම් මේකෙන් ඉන් කියනකොටම අපිට කියවෙනවා අල්න යන්නේ කියන්නේ 3න් 2කින් තමයි 4න් 1ක් එයා විකුණලා දාන්නේ. එතකොට අපෙන් අහනවා විකුණු කොටස මුළු ඉඩමේ භාගයක් විදියට. මුළු ඉඩමේ භාගයක් විදියට කියන්නේ ළමයි 3න් 2කින් 4න් 1ක් කියන්නේ කොච්චරක්ද කියලා තමයි පෙන්නන්නේ. හරිම ලේසි 3න් 2කින් 4න් 1ක් හොයන්න තියෙන්නේ. අල් නයන්න තියෙනවනම් අපි දන්නවා එතන තීන්නේම මොකද්ද? තීන්නේම ගුණ කිරීම. එහෙනම් ගුණ කිරීම දැම්මා සාමාන්‍ය විදියට සුළු කරගෙන කියලා. 2කට 2 එකයි 4ට 2 ඒවා 2යි. අර එක බෑ ගුණ කරන්න. නාගේ 3 වරක් 2 6යි 1 වරක් 1 එකයි 6න් 1යි. ඒ කියන්නේ මෙයා විකුණු කොටස මුළු ඉඩමින් ගත්තොත් 6න් එක කොටසක් තමයි මෙයා විකුණලා දෙන්නේ. ලේසි නේද? හරි. ඒ ගානක් ඉවරයි. ඊට පස්සේ ඊළඟ ගානට යන් ඊළඟ ගාන මොන පොඩ්ඩක් කොටස් වශයෙන් දීලා දෙනවා අනු ප්‍රශ්න කිහිපයක. හරිද? අනු ප්‍රශ්න කිහිපයක දීලා දෙනවා. right. හතරවෙනි ගාන කියනවා මිනිසෙක් තමන්ගේ වැටුප වන රුපියල් 50000න් 4න් 1ක් ආහාර සඳහාද 8න් 1ක් ගමන් වියදම් සඳහාද යොදවයි නම් කියලා ප්‍රශ්නාවලියක් දෙනවා. ඔහු වැටුපේ කොපමණ භාගයක් වියදම් කරයිද? වියදම් කරන මුදල කොපමණද? ඉතුරු මුදල කොපමණද? දැන් ප්‍රශ්න ගොඩක් අහනවා. දැන් එක සැරේට ඔය ඔක්කොම කරන්න බෑනේ. ඒ හින්දා කොටසින් කොටස අපි යමු. පොඩ්ඩක් මේ කියන ප්‍රශ්නේ මට එක සැරේට තේරෙන්නේ නැහැ. දැන් මෙහෙම කියවල එක සැරේට මට ඔළුවේ තියාගන්න අමාරුයි. එහෙම තියාගන්න අමාරුයි වගේ දැන් හින්ද මම මේක මට ලේසි වෙන්න පොඩ්ඩක් chart එක ගහගන්නවා. හරිද? මොකද මෙයා කියන්නේ මිනිසෙක් ඉන්නවලු. හරි. මම නිකන් මිනිහෙක් අදින්න. මිනිහෙක් ඉන්නවලු. හරිද? එයාගේ වැටුප තමයි මේ තියෙන්නේ. හරි. මෙයාගේ වැටුපෙන් මම ඒක ටක් මෙහෙම අදින්නම්. right මෙතනින් අදින්නකෝ. මිනිහෙක් ඉන්නවා. හරිද? මෙයාගේ වැටුපෙන්
මෙයාගේ වැටුපෙන් right මෙයාගේ වැටුපෙන් මෙයා වැටුපක් දීලා තියෙනවානේ. අපි ගත්තා 500යි 5000යි 50යි. හරි මොනවද? රුපියල්. මේ වැටුපෙන් හතරෙන් එකක් ආහාර සඳහා. ඒ කියන්නේ මෙයා ආහාර වලට මේ වැටුපෙන් හතරෙන් එකක කොටසක් මෙයා වියදම් කරනවා. right ඊට පස්සේ තව තියෙනවා ඒ වගේම 8න් එකක් මෙයා වියදම් කරනවා 8න් එකක් වියදම් කරනවා ගමන් වියදම් වලට. ගමන් වියදම් වලට 8න් එකක් වියදම් කරනවා. හරිද? හරි. දැන් මම chart එකක් ගහලා මෙයා ගාව 50000ක වැටුපක් තියෙනවා. එයා ආහාර වලට කොටසක් වෙන් කරනවා ගමන් වලට කොටසක් වෙන් කරනවා. ඒව භාග විදියට තියෙනවා. හරි. දැන් මම පොඩ්ඩක් ලේසි දැක්කම තේරෙනවා ප්‍රශ්නේ. දැන් මේ කියවන්න දෙන්නේ නැහැ. මේකෙන් තේරෙනවා. right. ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහලා තිනවා ඔහු වැටුපෙන් කොපමණ භාගයක් වියදම් කරයිද? දැන් වියදම් කරන්නේ මෙයා ආහාර වලටයි ගමන් වලටයි. අහන්නේ කොපමණ භාගයක් වියදම් කරනවද? එහෙනම් ආහාරයි ගමන් වලට සරලව හිතන්න. මම මගේ වැටුපෙන් රුපියල් 10ක් ටොපි වලට වියදම් වැටුප එහෙම කියන්න බෑනේ ඒක හරිය ප්‍රාථමිකයි. මං ගාව තියෙන රුපියල් 100කින් මං රුපියල් 20ක් ටොපි ගන්න වියදම් කරනවා. තව රුපියල් 30ක් චොකලට් ගන්න වියදම් කරනවා කියන්නේ. එතන මම ටොපි සහ චොකලට් ගන්න වියදම් කරන මුදල හොයන්නේ කොහොමද? ටොපි චොකලට් සඳහා වියදම් කරන මුදල එකතු කරගෙන යන්නේ. ඒසිනේ ඒ වගේම තමයි. පස්සේ මෙයා අහන්නේ ඔහු වැටුපෙන් කොපමණ භාගයක් වියදම් කරයිද? ආහාරයි ගමන් වලටයි වියදම් කරන භාගය. එහෙනම් ආහාර වලට දීලා තියෙනවා. ආහාර වලට දීලා තියෙනවා 4න් එකක් කියලා. ගමන් වලට දීලා තියෙනවා 8න් එකක් කියලා. එහෙනම් මේ දෙක එකතු කරා නම් මෙයා වියදම් කරන ප්‍රමාණය භාගයක් විදියට එනවනේ ළමයි. හරි එකතු කරන්න. මොකද එකතු කරන්න ගන්න ඕන? හරය සමානද කියලා බලන්න. හරය සමාන නම් නෑ නේද? එහෙනම් මොකද කරන්නේ? විශාල හරය හොයා. කවුද විශාල? 8 විශාලයි. එහෙනම් 8 ලියගන්න තුට්ටක්. දැන් බලන්න ඊළඟට තියෙන හරය. ඊළඟට තියෙන එක කියලා නැත්නම් ඊළඟට තියෙන සංඛ්‍යාව 8 බවට කීයකින් හරි ගුණ කරලා 8 බවට පරිවර්තනය කරන්න පුළුවන්ද? 8 බවට පරිවර්තනය කරන්න පුළුවන්ද? පුළුවන්. කීයද? 4 කීයෙන් ගුණ වුණොත් 8 වෙන්නේ? 2කින් ගුණ වුණොත් 8 වෙනවා. එහෙනම් අපිට කෙලින්ම ගන්න පුළුවන් පොදු කඩේ විදියට 8 කියන. right. ගත්තා 4 කීයෙන් ගුණ වුණොත් 2කින් ගුණ වුණොත් තමයි 8 වෙන්නේ. එහෙනම් ලවයක් 2කින් ගුණ කරන්න. දැන් හරිය ලවය දෙවරක් 1 2යි එකතු කිරීම 1 එනවා 2යි 1යි 3යි 8න් 3ක්. ඒක ප්‍රාථමික ප්‍රශ්නෙට උත්තරේ එනවා ඔහු වැටුපෙන් කොපමණ භාගයක් වියදම් කරයිද? උත්තරේ එනවා 8න් 3ක් කියලා. right. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. වියදම් කරන මුදල කොපමණද කියලා තියෙනවා. වියදම් කරන මුදල කොපමණද කියලා තියෙනවා මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ළමයි මෙයා මේ වැටුපෙන් 4න් එකක් ආහාර වලට වියදම් කරනවා. 8න් එකක් ගමන් වියදම් වලට වියදම් කරනවා. දැන් අපෙන් අහන්නේ මෙයා වියදම් කරන මුදල කීයද කියලා. අපිට ඕන නම් මෙහෙම කරන්න පුළුවන්. ආහාර වලට යන ප්‍රමාණය කියන්නේ 5000න් 4න් එකක් ආහාර වලට යන මුදල හොයන්න පුළුවන්. කොහොමද? වැටුප 5000න් 4න් එකක්. ඒ කියන්නේ 50000න් ඔව් 50000න් 4න් එකක් හොයන්න පුළුවන්. හොයලා ඒක ගන්න පුළුවන්. ගමන් වියදම් කියන්නේ ඒක යන්නේ 50000න් 8න් එකක්. ඒක හොයලා ගන්නත් පුළුවන්. අරගෙන ඒ දෙක එකතු කරපුවම උත්තරේ එනවා නේද? එහෙම ගන්නත් පුළුවන්. ඒක චුට්ටක් දිගයි. එච්චර කරන්න ඕනේ නෑ ළමයි. අපිට කෙලින්ම වියදම් වෙච්ච මුදල භාගයක් විදියට දීලා තියෙනවා නම් ඒ කියන්නේ මෙයාට මේ 50000න් 8න් 3ක් නේද වියදම් වෙන්නේ මේ දෙකටම. අපෙන් අහන්නේ නෑ නේද වෙන? අහන්නේ වියදම් කරන මුදලනේ. හරි. එහෙනම් වියදම් කරන මුදල හරියට ලේසි. තියෙනවා මුළු මුදල 500යි 5000යි 50000යි 50000න් කීයද? 8න් 3ක් තමයි මෙයා වියදම් කරන්නේ. හරි. කෙලින්ම ඕනේ නෑ ගන්න දේ කරමු. හරි. අපි ගමු 8ට මම දන්නේ ළමයි වැඩි කරපන් දෙවලක් චක්කරේ දෙහිඳ මම දෙකකින් කපාගෙන යනවා. 8ට 2 ඒවා 4යි මම 500ම ගන්නවා 500ට 2 ඒවා 250යි right හරි නේද හරි ඊට පස්සේ ආයි දෙකකින් කපමු
හතරට දෙකේ ඒවා දෙකයි 250ට දෙකේ ඒවා 125යි. ඒ බෑනේ ළමයි. ආයි ගමන් නැහැ. 125යි. ඒතකොට මෙතන ඉතිරි වෙන්නේ 12500. දැන් 12500 දෙකකින් බෙදමු. කෙලින්ම දෙකකින් බෙදන්න පුළුවන්. ඒක විතර කරන්න ඕනේ නැහැ. 12500 දෙකකින් බෙදලා දාන්න ළමයි. නැත්නම් ඔයාලට ඕන නම් 1250 දෙකකින් බෙදලා දාන්නත් පුළුවන්. 1250 මේක බෙදලා දාන්න. 12ට 12ට දෙකේ ඒවා 6යි 6ට දෙක 12යි බිඳුවයි පහවා පහට දෙකේම 2යි දෙවරක් 2 4යි එකක් ඉතිරි මේ 100ම දාම් තමයි 10යි දෙවරක් 5 10යි බිඳුවයි බිඳුවයි 6200 6250යි. හරි නේද? මට චක්‍රය බෑවගේ නෑ හරි හරි. හරි. දෙදාගෙන යන්න ඉතින් කොහොමද? හරි. මෙතන අපිට අන්තිමට උත්තරයක් එනවා කීයද 6200 sorry ඔව් 6250යි කියලා. මෙතන ටිකක් මේක ගන්න එපා. මෙතන ගමුණට පස්සේ 6250යි කියලා. මෙන්න මෙතන චුට්ටක් ඇත්ත වුණාමද? ප්‍රශ්නයට බෙදා ගන්න එක 6250යි කියලා. දැන් කරන්නේ ඕගොල්ලෝ කෙලින්ම උත්තරේ විදියට අර මම මුලින් දැම්මා වගේ 6250යි කියලා උත්තරේ දාන්න. හැබැයි ඔයාලට අමතක වෙනවා මෙතන මේ සංඛ්‍යාව සුළු කරාට හරය ගානට සුළු කරලා ඉවර වුණාට ලව්වේ තව සංඛ්‍යාවක් තියෙනවා කියලා නැත්නම් ලව්වේ තව ගානක් තියෙනවා කියලා. ඒක තුන තියෙනවා. ඒක නම් මොකද්ද? ඒක ගුණ කරන්න ඕන. ඒ කියන්නේ 6250 ගුණ වෙන්න ඕන 3. මේක ගුණ වෙන්න ඕන 3. බලන්න ගුණ කරලා. 6250 ගුණ කිරීම. තුන්වර බින්ද බින්ද තුන්වර 5 15 වෙන එකක් ඉතුරුයි තුන්වර 2 6යි 1යි 7යි තුන්වර 6යි 18යි 18750 හරිනේ. මතක ඇතුළ දාන්න රුපියල්. හරිද? එතකොට මෙයා වියදම් කරන ගමන් සහ ආහාර වලට රුපියල් 18750ක් ළඟ. හරිද? ඒකත් හරිනේ. මේකත් හරි. ලේසි නේද මෙයා? ඊට පස්සේ වියදම් කරන මුදලත් සෙව්වා. හරිනේ. තුන්වෙනි එක අපෙන් අහනවා ඉතිරි මුදල හොයන්න කියලා. ලේසියිනේ මොන්ටිසෝරිලා මේක ගාන 18750 ගුණ එයා වියදම් කළා නම් 50000න් ඉතිරි මුදල හොයන්න පුළුවන්. 50000න් අඩු කරන්න 18750 බිඳුවයි 5යි 2යි 1යි 3යි 31250යි රුපියල්. right. හරි හතරවෙනි ගානත් ඉවරයි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ගාමිස් කෙනෙක්ට තේරුම් නැත්නම් ආයෙ පොඩ්ඩක් පිටිපස්සට ගිහිල්ලා වීඩියෝ එක පොඩ්ඩක් පිටිපස්සට යවලා ආයෙ පොඩ්ඩක් බලන්න. තේරුණාකම් බලන්න. ඒත් තේරෙන්නේ නැත්නම් ඊළඟ දවසේ මගෙන් අහන්න. හරිද? හරිද? එහෙනම් තේරෙන්නේ නැති දෙයක් නෑ අත්තටම මේක. right. ඒ ගානත් ඉවරයි. ඊළඟට අපි යමු පස්වෙනි කොටසට. පස්වෙනි ගාන. හරි. බලන්න පස්වෙනි ගාන. පස්වෙනි එකේ තියෙන්නේ අර වගේම ගණන් සෙට් එකක් තමයි. හරිද? එතකොට ඒ ගණන් සෙට් එක ඒ ගණන් සෙට් එක බලන්න තියෙනවා. ආයි මුදම සුපිරි ගණන් සෙට් එකක් තියෙනවා. හරිද? මේක ගොඩක් යනවා. right. අපි යන් ඊළඟ එකට. පහත භාග සංඛ්‍යා සුළු කරන්න කියලා තියෙනවා. එතන තියෙනවා ගණන් තුනක්. යමු. පළවෙනි ගාන. පළමුවන් ලියන්න 2 3 2 ගුණ කිරීම. වරහන් ඇතුලේ 1 4 1
තමයි අර පොටුවක් විදියට වරහන දැම්මා නිකන් මෙහෙම රවුම විදියට දැම්මා තියෙන ගැටලුවක් කරගන්න බෑ ඉතින් වරහන දාපත් හරි දෙකයි තුනෙන් එක හරි හරි දැන් මේකෙදි මොකද්ද කරන්නේ ළමයි අපි භාගවලදී ඉගෙන ගන්නවා සුළු කිරීම යම් ගොඩක් තියෙනවා නම් يعني එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම වගේ හැම ගොඩක් දේවල් තියෙනවා නම් අපි ඉගෙන ගත්තා 1 බෙගු a කියලා දෙයක්. හරිද? මොකද්ද 1 බෙගු a කියන්නේ? ඒ කියන්නේ යම් මේ භාගවල මුලින්ම මෙන්න මේ පිළිවෙලට ඔයා සුළු කරගෙන යන්න ඕන. ඒ කියන්නේ වරහන් තිබ්බොත් වරහන් ඇතුළ මුලින් සුළු කරලා ඉවරයක් කරන්න. ආය නයන්න එක්ක ඔය හරි සම්බන්ධ වෙලා තිබ්බොත් ආය නයන්න කරලා ඉන්න. බෙදීම ඉවර කරලා ඊට පස්සේ ගුණ කිරීම කරලා එකතු කිරීම කරලා අඩු කිරීම කරන්න. පැහැදිලිද? එහෙම තමයි ඔයගොල්ලෝ ඒ ගණන් ටික කරගෙන යන්න ඕන. right? හරි. 1 බෙගු AR. හරි. මේ විදිහට බලමු මේකද? right. මෙතන තියෙනවා මේ ඔක්කොම කරන්න කලින් මේ තියෙන මිශ්‍ර සංඛ්‍යා ටික ළමයි අපි විෂම භාග කරගමුකෝ. මෙතන 3 3 2 6 2 8යි. මැජිනීම කුණු දීම දැම්මත් අවශ්‍යත් නැහැ. මේ ඉස්සෙල්ලා එහෙම ලියාගෙන යන්න අපි හත්තට පහයි අඩු කිරීම 12 එක මැජිනීම 1 7යි හරි. දැන් මොකද කරන්නේ මුලින්ම කරන්න ඕන වරහන් දෙසුළු කිරීම. හරි. වරහන් දෙසුළු කරද්දී මොකද්ද කරන්න තියෙන්නේ අඩු කරන්න තියෙන්නේ අඩු කරද්දී මොකද්ද කරන්න ඕන හරය සමාන කරගන්න ඕන. හරය සමානයිද මේකේ හරය සමාන නැහැ. එහෙනම් පොදු හරයක් ගන්න ඕන. මේක බලන්න 12 විශාල මෙක්කෙනා අල්ලගත්තා. විශාල මෙක්කෙනා 12 මෙයා 12 ගාවට කීයෙන් හරි ගුණ කරලා පත් කරන්න පුළුවන්ද ළමයි? ඔව් පුළුවන්. කීයෙන්ද? මම ටිකක් මේක දික්කෙනින් ඉන්න පොඩ්ඩක් නැක්මන්න. ඉතින් හරි 12යි හරි 4 කීයෙන් ගුණනද 12 වෙන්නේ 3ෙන්. එහෙනම් මේකත් 3ෙන් ගුණ කරන්න ඕන. දැන් මේ පොදු හරය ගත්තනේ 3 වරක් 5 ලාභයෙන් ගන්න. 3 වරක් 5 15යි අඩු කිරීම එක තියෙන්නේ. හරි. බෙදීම 7න් 3 right හරි. ඊළඟට යම් 3 ගුණ කිරීම 12යි උත්තරේ එනවා පාරේ යනකොටම 14යි. දැන් නැත්තරම වරහන් අත්‍යවශ්‍ය නෑ වරහන් කරලා මෙහෙම ලියන්න. තමයි දැන් මෙතන බෙදීම තියෙන්නේ මම මෙතනින්දිම ඒක කරලා දාන්නම්. මොකද්ද බෙදීම ගුණ කිරීම බවට පරිවර්තනය කළා. මොකද උඩයට මාරු කරන්න. යටට හදනවා උඩට 3 එනවා. හරිද? දැන් ඉතින් ගුණ කරගෙන යන්න තියෙන්නේ. බලන්න. දැන් බලන්න. මොකද්ද? දැන් මේවා අපිට උඩ යට කපන්න පුළුවන්. දැන් ගුණ කිරීමනේ ගුණ කිරීමෙන්නේ 3ම තියෙන්නේ. බලන්න කැපෙනවද? මේ 3ට මේ 3 කැපිලා යනවා අවුලක් නැහැ. 4 7 1යි 14ට 7 ඒවා 2යි. තව කැපෙනවද? මෙතනදී. 8ට 2 ඒවා තියෙනවනේ. 8 2 ඒවා තියෙනවා. 4යි 12ට 2 ඒවා 6යි. තව තියෙනවා. නැත්තම් ඉතින් මොකක්ද නැහැ කියලා කියාගෙන කරන්නේ. කොහොමද මෙතන 12 මෙතන 8 පෙන්න ඉඳලා බලන්න 4ෙන් කැපෙනවා කියලා 8 වරක් කීයද? sorry 8ට 4 ඒවා 2යි 12ට 4 ඒවා 3යි. තව කැපෙනවා. තව කැපෙන්නේ නැහැ. එහෙනම් හරයන් ටික ගුණ කරලා ලවයන් ටික ගුණ කරලා ලවයන් ටික දෙවලත් 1 4යි යට එනවා 3 වරක් 1 3යි මෙන්න එනවා අපිට විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න බෙදන්න එනවා එතකොට 3යි ඉතිරි 1යි 3ේ විදියටම ලිව්වා මෙතන මේක මෙතනට දැම්මා ඉතිරි ගාන මෙතනට දැම්මා අපිට එනවා 1යි 3ෙන් 1 කියලා ඔන්න පොඩ්ඩක් දිගට ගාන විතර තියෙනවා ඊළඟ එකකට යමු right දෙවෙනි එක මොකක්ද තියෙන්නේ 1යි 4ෙන් 3 1යි 4ෙන් 3 බෙදීම 14න් 1 අල්ලා යන්න 3ෙන් 2 ගුණ කිරීම 7ෙන් 3 හරිනේ හරි 7ෙන් 3 බලන්න නිකන් එපා වෙනවා වගේ මන්නේ අපුරුමින්ද හරි
බලන්න මොකක්ද තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යා දෙන්න තමයි මේක විෂම භාග බවට පරිවර්තනය කරන 4යි 4 වරක් 4යි 3යි 7යි බෙදීම පොඩි ප්‍රශ්නයක් නැහැ 14න් 1යි අයනයන් 3න් 2 ගුණ කිරීම 7න් 3 දැන් බලන්න මොකද්ද මුලින්ම කරන්නේ අපි මොකද්ද මුලින්ම කරන්නේ අපි දන්නවා මේකේ අල් නයන්න වන් බෙදු එයානේ අල් නයන්න තියෙන තැන මුලින් සුළු කරලා ඉන්නවා බලමු සුළු කරලා 7 යට 4 බෙදීම 14න් 1 අල් නයන්න කියන්නේ ගුණ කිරීම ළමයි 2 ගුණ කිරීම 7න් 3 බලන්න මේක සුළු කරලා ඉන්න ඕන සුළු කරලා බලන්න 2ට 2 වෙච්චයි 14ට 2වා 7යි right එච්චරයිනේ මේ දෙක සුළු කරනවා හරි ඊළඟට අපිට ඕනනම් කෙලින්ම මේකට මේකක් කපන්න පුළුවන්. හැබැයි අපි යමු මේ විදියට. හරිද? ඒක කරාම එතකොට නෑ. මුලින්ම මේකනේ කරේ. අපි ඉන්න මෙතන කරලා ඉවර කරමු. හරි. ඊට පස්සේ එනවා 7 යට 4 මෙතන දැන් උත්තරේ එනවනේ අපිට 7න් 1 ගුණ කිරීම 3න් 1 ගුණ කිරීම 7න් 3 විදියට. right? sorry. මෙතන කැටුණා ඊට පස්සේ ගුණ කරනවා 4ක් 3 21යි එක් වරක් 1 1යි ගුණ කිරීම 7න් 3 right දැන් මොකද්ද කරන්නේ ඊළඟට ගුණ කිරීමද නැහැ අපේ නීතිය අනුව වණු බෙගු හල්නගන්නෙන් පස්සේ බෙදීම තියනවා නම් කරන්න ඒ කියන්නේ මෙතන 7 යට 4 බෙදීම මොනවා වෙනවද ගුණ කිරීම වෙනවා ඊට එහා පැත්තේ තියෙන භාග සංඛ්‍යාවේ පරස්පරය වෙනවා උඩයට භාග යටට කියනවා ගුණ කිරීම 7න් 3 වෙනවා. හරි. දැන් තියෙන්නේ ළමයි තුනම සංඛ්‍යා මේ ඔක්කොම ගුණ කරන්නනේ. දැන් ඉතින් ගුණ කරලා දාන්න කැපෙනවා කපලා දාන්න. මේ මෙතනදී ඒක කරන්න බෑ. මොකද මේ සංඛ්‍යා දෙක සුළු කරලා ඉන්න ඕන. දැන් මෙතන සුළු කරලා ළමයි මෙතන දෙකම ගුණ කිරීම ආවා කියලා එහෙම කපලා දාන්න බෑ. ඒතෝ මේක කරලා ඉන්න ඕන. මොකද මෙතන බෙදීමක් තියෙනවා. අපි ඒකින තමයි මේක පරිස්සම් නැතුව මෙතනට ගෙනල්ලා. දෙයට මාර්ක් කරේ. right? හරි. මේ ටික හරි. ඊට පස්සේ බලන්න කැපෙනවා කීයද? තියෙනවනේ. ඕනනම් එයාට මෙතන 4 7 2යි. මෙතන 3යි. මෙතන ඉන්නේ තියෙන්නේ 4 4 කියලා යනවා නේද? මේ 4 මේ 7 කියලා යනවා. තව කැපෙන්නේ නැහැ. එහෙනම් කෙලින්ම අරයෙන් ගුණ කරා ළඟේ ගුණ කරා. අරය වෙනවා 4 ළඟේ වෙනවා 21 වරක් 3 එනවා 60 3යි කියලා. එතකොට මේක මිශ්‍ර සංඛ්‍යාවක වල පරිවර්තනය කරන්න. 63 බෙදන්න 4ෙන් බලන්න 1යි 63 බෙදන්න 4ෙන් 6 1යි 4 රකින්න 4යි දෙකක් ඉදිරිය 23යි 23ට 4 ඒව කීයක් තියෙයිද 5 6 5ක් 4 20යි 6ක් 4 27යි නම් බෑනේ 5යි තියෙන්නේ 5යි 4 5 20යි ඉතිරි 3ක් ඒකට ගන්න පුළුවන් යට 4 කොහොමත් එනවා යට 4 කොහොමත් එනවා උඩට එන ගාන තමයි උඩට sorry එතන එන සංඛ්‍යාව තමයි උඩ තියෙන්නේ එතකොට 15යි 15යි උඩට එන සංඛ්‍යාව ඉතිරි ගාන එතකොට ළමයට එන්නේ ඉතිරි ගාන කියන්නේ 3යි 15යි 4න් 3 හරිද මේ ටික තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා right පොඩ්ඩක් ගණන් අර ඇදේට වගේ ගිහිල්ලා තියෙන්නේ ගණන් ගන්නවා හරිද හරි මේ දෙවෙනි ගාන ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන තුන්වෙනි ගාන සහ අන්තිම ගාන අපි පොඩ්ඩක් මේක මකාගෙන ඉමු ඒක තියෙන්නේ අර විදිය නෑ පොඩි වෙනසකට තියෙන්නේ වරහන් දෙකක්
තියෙනවා ඒ වරහන් දෙක ඇතුලේ දේවල් ටිකක් තියෙනවා ඊට පස්සේ වරහන් දෙක සුළු කරලා එකතු කරන්න තියෙනවා දැන් ඔයගොල්ලෝ ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද මුලින්ම කරන්නේ කියලා එයා මේ වරහන් දෙකෙන් මුලින්ම මොකද්ද කරන්නේ ප්‍රශ්නයක් එනව නේද හරි ඔයාලා මම කියලා ගන්නවා තුන්වෙනි ගාන 2යි 5න් 2 ගුණ කිරීම 6න් 5 ඔය තියෙන වරහණක් ඇතුලේ ඒක තියෙනවා එකතු කරන්න 3යි 7න් 1 තියෙනවා අරලා යන්න 8න් 3 ඒක තියෙන්නේ වරහණක් ඇතුලේ වරහන් දෙකක් තියෙන එකතු කරන්න දැන් මේ දෙකෙන් මොකක්ද මුලින්ම කරන්නේ මුලින්ම අපිට කිව්වේ අපේ නීතිය අනුව වරහන් සුළු කරලා අරණ යන්න එහෙම යන්න දැන් මෙතන වරහන් දෙකක් තියෙනවා ඒ කියන්නේ ඔයාට ඕන නම් මේ වරහන් දෙකම බලලා යට එක සැරේට සුළු කරගෙන ඉන්න කිසිම ප්‍රශ්නයක් නෑ මොකද වරහන්නේ මුලින්ම සුළු කරන්නේ කිසිම මේ ගානට කිසිම බාධාවක් වෙන්නේ නෑ ඔයා මේ වරහනත් පල්ලෙහාට කරගෙන මේක සුළු කරගෙන ඉන්න හරි අපි මේක සුළු කරලා දාමු පැහැදිලි දීප්තිවයි හරි ප්‍රශ්න නැහැ දැන් මේ සුළු කරන්න කලින් මොකක් කරන්න ඕනද මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග කරනවා 5 වසර 2 10යි 2යි 12යි මුළු කිරීම 6න් 5යි වරහන් ඇතුලේ තියෙන්නේ 7යි 4ක් 3 21යි 21යි 1යි 22යි අරගෙන යන්න 38න් 38න් 3 එක තියෙන්නේ වරහන් ඇතුලේ දැන් ඊළඟට වරහන් ඇතුලේ සුළු කරන්න බලන්න ගුණ කිරීම තියෙන්නේ දැන් මේකේ ප්‍රශ්නයක් නෑ මේක සුළු කරන්න මේ දෙකම සුළු කරගෙන යන වරහන් ඇතුලේ තියෙන්නේ හරි දැන් මෙතන ආලනයන් දීප කියලා මේක මුලින් සුළු කරගෙන ඉඳලා ඒක ඕනේ නැහැ දෙකේම වරහන් තියෙන ඉඳ වරහන් දෙකේම සුළු කරන්න පාඩම මේ පහ කියලා යනවා 6ට 6 1යි 12ට 6 2යි අපිට ඒක උත්තර එනවා උඩ 2යි දෙවරක් එක 2යි 5 මෙතන ඉතින් යට 1 එන්නේ නම් අන්න 2 යට 1 එකතු කිරීම මෙතන ගන්න ආලනයන් කියවෙන්නේ ළමයි ගුණ කිරීම කියන්නේ දැන් මෙතන වරහන් ඉවත් කරලා ලියන්න පුළුවන් මොකද එක සංඛ්‍යාවනේ ඇත්තටම මට කියන්න 2 යට 1 කියන්නේ ඇත්තටම දෙකම තමයි. හරිද? මෙහෙම ලිවීමක් අවශ්‍ය නැහැ. දෙක දෙන්නේ. හරිද? දෙක කියන්නේ. දැන් මේක බලමු අපි තව ටිකකට මේ කියන්නේ ಗುಣ කිරීම දෙන්න තුන. බලමු සුළු කරලා මෙතන දෙක බලන්න. කැපෙන්නේ ඒවා 30ද? බලමු මෙතන 22ට 2 11යි 8 2 7යි. තව සුළු වෙන්නේ නැහැ නේ. එහෙනම් හරෙන් ගුණ කරලා ළමයා ගුණ කරනවා. 4ක් 4 7 14 21 28යි 11ක් 3 33යි. අන්න බලන්න දෙකට එකතු කරන්න තියෙනවා ළමයි. දෙකට එකතු කරන්න තියෙනවා 28න් 33. හරි. දැන් මේක කොහොමද කරන්නේ? right? මේක කොහොමද කරන්නේ? ක්‍රම දෙකක් තියෙනවා. කමක් නැහැ. අපි ඔයාලගේ විදියට යමු. කමක් නෙවෙයි. මොකද තියෙන්නේ? දෙකට එකතු කරන්න තියෙනවා 28න් 33. මොකක්ද ඇත්තටම වෙන්නේ? ඇත්තටම මේ දෙක යට තියෙන්නේ 1. අපි දන්නවා ළමයි මේකෙදී අපි සාමාන්‍යයෙන් අපේ තියන්නේ අපි ඉගෙන ගන්න විදිය මොකද්ද? භාග එකතු කරන්නම් හරේ සමාන වෙන්න ඕන. එහෙනම් හරේ සමාන කරගමු. හරේ සමාන නැහැනේ. තීර විශාල කෙනා කවුද? 28. 28 කියන කෙනා අරගෙන බලමු ඊළඟ කෙනා. ඊළඟ දෙන එක. එක කීයෙන් හරි ගුණ කරලා 28 කරන්න පුළුවන්. ඔව් පුළුවන්. කියන්නේ. එක 28න් ගුණ කරා නම් එක 28න් ගුණ කරා නම් කෙලින්ම 28 වෙනවා නේද? හරි. පොදු හරය 28. එකක් 28න් ගුණ වෙන්න ඕන. ලවයත් 28න් ගුණ වෙන්න ඕන. 28 වරක් දෙක 56යි. ඒක දෙකකින් බෙදලා තියෙනවා 33යි. ඒතකොට එනවා 56ට 33ක් බෙදුනහම අපිට කීයද? බලන්න 6යි 3යි 9යි 5යි 3යි 8යි 89ක් කියලා 9ක් 28. මෙතනදී විෂම සංඛ්‍යාවක් නැත්නම් විෂම භාගයක්. විෂම භාගයක් තියෙන. එතකොට අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරමු 89 බෙදනවා 28න්. කීයක් වගේ ඇද්ද? 4ක්? 4ක් නෑ. අපි බලමු 3ක් විතරයි නේ. බලමු 3ක්. 8 වරක් 4 8 වරක් 3 8 16 24යි. 4ක් ඉතිරි එකක්. 3 වරක් 2 6යි 1යි 6යි 7යි 9න් 4ක් අඩු කරාට පස්සේ 5යි 8න් 7ක් අඩු කරාට පස්සේ 1යි 15යි. දාන්න 28 එනවා ඒ විදිහටම
උඩ ගාන මෙතනට දැම්මා ඉතිරි ගාන ළඟට දැම්මා. හරි. පේනව නේද? 3යි 28න් 15 උඩ පෑලිය වෙන්නේ. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. පොඩ්ඩක් කරගන්න. ටික එහා මෙහා යනවා. right. හරි. ඊළඟට තියෙනවා අපිට ඊළඟ ගානට යන්න. ඊළඟ කොටස දැන් මේ පළවෙනි පැත්ත ඉවරයි මම හිතන්නේ. මේ වෙද්දි තමන්ට තේරෙන්න ඕන මේක නම් හදන්න බැරි නම් තමන්ට දැන් මොනවා හරි තියෙන්නේ භාග බැරි එකක්ද නැත්නම් සුළු කිරීම බැරි එකක්ද කියලා. දැන් භාග බැරි නම් ඔයගොල්ලෝ කොහොමද භාග පාඩමිතින් කවර් කරගන්නේ. දැන් පන්ති ඉන්දියානම් මේ වෙද්දි පුළුවන් වෙනවා. හරිද? හරි. අපි යන්නේ ළඟට 6 වෙනි ගාන. 6 වෙනි ගාන තියෙන්නේ තර විදියමයි මොකක්ද? රචනා ගාන. රචනා ගාන හරි. රචනා ගාන තියෙන්නේ. ඒතකොට රචනා ගාන බලමු අපි කියවල මිනිතේ කියන විනාඩියක් දෙන්න. කියවල මිනිසෙක් ගමනකින් 5න් 3ක් බසයෙන්ද 3න් එකක් බයිසිකලයෙන්ද ඊට පස්සේ කියනවා ඉතිරිය පයින්ද ගමන් කරනවලු. හරිද? මිනිසෙක් ගමනකින් 5න් 3ක් බසයෙන් යනවලු 3න් එකක් බයිසිකලයෙන් යනවලු ඉතිරිය පයින් යනවලු. පයින් ගමන් කළ දුර අපිට දීලා තියෙනවා 3න් එකක් කියලා ළඟ. හරිද? ඊට පස්සේ අපෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. දැන් මේ වගේ ප්‍රශ්නයක් අහද්දී මම මොකද්ද කිව්වේ? මේ වගේ එකක් අහලා තියෙනවා නම් ඔයාලා කරන්න පොඩි නෝට් එකක් දාලා අදහසක් ගන්න පොඩි chart එකක් ගහගන්න. හරිද? chart එකක් ගහගත්තට පස්සේ මේක හරිම ලේසි. හරි අපි ඒක දැන් කරගමු. කරයක් දෙන්න. හරි. දැන් මම මේක කරනකොට ඔයගොල්ලෝ මම හිතනවා chart එක ගන්න කියලා. හරි. chart එක වලින් ගන්න. හරි. ඉතින් ඉන්නෝ මිනිහා දින්නම්. හරි මෙන්න මිනිහා. හරි. මේ මිනිහා යනවා ගමන. හරිද? මේ යන ගමනේ කියනවා 5න් 3ක් බසයෙන් යනවලු. මේ තියෙන්නේ බසයෙන්. ඒක ලියවෙන්නේ නැත්නම්. බසයෙන් යනවලු මෙයා 5න් 3ක් යනවලු බසයෙන්. හරිද? 5න් 3ක් යනවලු බසයෙන්. ඊට පස්සේ 3න් එකක් යනවලු බයිසිකලයෙන්. කියද්ද? බයිසිකලයෙන් යනවලු 3න් එකක්. ඉතිරිය පයින්ද ගමන් කරනවලු. බසයෙන්ුයි බයිසිකලයෙන්ුයි තව කොටසක් යනවා. ඒ කියන්නේ ඒ කොටස යන්නේ කොහොමද? පයින්. හරි. පයින් යනවා. ඒ තියෙන්නේ ඉතිරිය. ඉතිරි කියනවද? මේ දෙකම ගිහින් කරලා ඉතිරි ගැන ගන්න තමයි පයින් යන්නේ මෙයා. හරිද? හරි. අවුලක් නැහැ. ඒකේ භාගයක් දීලා නෑ අපි ගන්නෙ නෑ. හරි. බලන්න. පළවෙනි ගානට. තව එකක් තියෙනවා. ඒ ඉතිරිය නැත්තම් මේ පයින් යන ගාන අපිට දීලා තිනවා. පයින් ගමන් කළ දුර කියලා දීලා තිනවා 1 කිලෝමීටර් කියලා. 1 කිලෝමීටර් කියලා අපිට ඒක නම් දීලා තියෙනවා. right 1 කිලෝමීටර්. අපෙන් ඊළඟ ප්‍රශ්න ටික අහන්න තියෙන්නේ. දැන් ලේසියිනේ දැන් ඔයාලට තේරෙනවද මේ වගේ පොඩි chart එකක් ගහගත්තට පස්සේ ඔයාලට දැන් මේකෙන් ගානම තේරෙනවා. මිනිහෙක් ඉන්නවා. එයා ගමන් කරලා තිනවා යම් කිසි කොහෙන් ගිහින් තිනවා. එයා ගියපු දුර නැත්නම් එයා ගියපු ගමන ඉතින් තියෙන්නේ බසයෙන්ුයි බයිසිකලයෙන්ුයි පයින්. ඒක තේරෙනවද දැන් මේක ගහගත්තට පස්සේ? ඒක තියෙනවා බසයෙන් පයින් 3ක් ගිහිල්ලා මෙයා. බයිසිකලයෙන් 3න් එකක් ගිහිල්ලා. ඉතිරි ගාන අපි දන්නේ කොච්චර භාගයක්ද කියලා. හැබැයි අපිට දීලා තියෙනවා ඒ කියපු ඉතිරි ගාන කිලෝමීටර වලින් නම් කීයක්ද? කිලෝමීටර් එකක් කියලා. දැන් අපි ප්‍රශ්න කරමු. පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ බලමු මොකද්ද කියලා. පළවෙනි ප්‍රශ්නේ. ගමනේ බසයෙන් හා බයිසිකලයෙන් ගමන් කළ භාග්‍ය කොපමණද? නේද? දැන් මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන්.
බසයෙන් හා බයිසිකලයෙන් ගමන් කළ දුර. ඒ කියන්නේ මෙන් පද අහන්නේ. බසයෙන්ුයි බයිසිකලයෙන්ුයි කියයි කියන්නේ දැන් ඇත්තටම බස් ඔයා නිකන් සමගව හිතන්න බයිසිකලයෙන් කිලෝමීටර් 10ක් ගිහිල්ලා බසයෙන් කිලෝමීටර් 5ක් ගිහිල්ලා කියනතර මේ දෙකින්ම කියපු දුර කියන්නේ මේ දෙක එකතු කරන්න ඕනේ. එහෙනම් මේකෙන් අහන්නේ බයිසිකලයෙන් ගමන් කළ භාගය. භාග දෙක දීලා තියෙනවා. මේ දෙකේම මුල් භාගය හොයන්න මේ දෙක එකතු කරනවා. ලේසි. බසයෙන් ගිහිල්ලා තියෙනවා ළමයි කොච්චරක්ද? 5න් 3ක්. එකතු කරන්න තියෙනවා බයිසිකලයෙන් ගිහින් තියෙනවා 3න් 1ක්. එකතු කරන්න. පොදු හරය ගන්න. පොදු හරය ගන්න කොහොමද? දත්ත විශාලයක් වෙනවා 5. 3 කීයෙන් හරි ගුණ කරලා පහ ගණන් පුළුවන්ද? බෑ. ඊට පස්සේ ඊළඟ ගුණාකාරය ගත්ත 5. 5 ඊට පස්සේ 10. 3 කීයෙන් හරි ගුණ කරලා 10 ගන්න පුළුවන්ද? ඒත් බෑ. ඊට පස්සේ ඊළඟ එක යනවා. 5 3 5 හරි 10 හරි අයින්. 15. 15 3 කීයෙන් හරි ගුණ කරලා 15 කරන්න පුළුවන්. 15න් ගුණ කරලා කරන්න පුළුවන්. දැන් ලියන්නේ මම මේ දැන් කියනවා ඔයගොල්ලෝ දැන් මතක් වෙන්න ඕන කියලා. හරි? හරි. ඒ කියන්නේ පොදු හරය විදිහට අපිට පොදු හරය කියනවා 15. 5 කීයෙන් ගුණ කළාද 15 වුනේ? 3ෙන් ගුණ කළා. 3 කීයෙන් ගුණ කළාද 15 වුනේ? sorry. 5 3ෙන් ගුණ කළා 15 වුණා. 3ත් එක නම් 3ෙන් ගුණ වෙන්න ඕන. 3 කීයෙන් ගුණ කළාද 15 වුනේ? 5ෙන් ගුණ කළා. එහෙනම් ඒකේ හරය sorry ඒකේ ලාභය 5ෙන් ගුණ වෙන්න ඕන. right. පොදු හරය හරි 15 ගත්තා 3 වරක් 3 9යි. ඒක කියනවා 5 වරක් එක 5යි. 15යි 5යි 9යි අපිට එනවා 14යි කියන්නේ. හරිද? right. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන ගමනේ බසෙන් හා බයිසිකලෙන් ගමන් කළ භාගය කොහොමද? මෙයා 15න් 14ක්ම ගිහිල්ලා තියෙන්නේ බසෙන්වි බයිසිකලයෙන්ුයි. හරි. දැන් ඕගොල්ලෝ මේක දැක්ක ගමන් තේරෙන්න ඕන. 15න් 14ක්ම බසෙන් බයිසිකලෙන් ගිහිල්ලා නම් මේක තව කීයක් ඉතුරුයිද? මුළු ගමන කොහොමද හොයන්නේ? අපි හෙව්වා. දැන් මේ 15න් දින්නේ මුළු ගමන කියන්නේ 15න් 15ක්. ඒතර 15න් 15ක් නම් මුළු ගමන 15න් 14ක්ම මේ දෙකෙන් ගිහිල්ලා තියෙනවා නම් ටක්ගාන දෙන්න ඕන. ඉතිරි ගාන කීයද? තව ඉතිරි වෙන්නේ 15න් 1යි නේද? මුළු ගාන 15න් 15යි නම් ගිහිල්ලා තියෙනවා 15න් 14ක්. එතකොට තව ඉතිරි වෙන්නේ 15න් 1යි. ඒ 15න් ටික තමයි මෙයා පයින් ගිහිල්ලා තියෙන්නේ. බලමු අපිට ඒවත් හොයන්න කියලා ඉතින් දැක්ක ගමන් අපිට තේරෙනවනේ. ඒ හින්දා මම මේක ඉඳ බලමු. ගමනේ බසෙන් හා බයිසිකලෙන් ගමන් කළ භාගය හොයන්න. අපි ඊළඟට අහනවා දෙවනි ප්‍රශ්නේ විදියට දෙවනි එක විදියට මම එක මෙතන හදුවොත් පේනවද? නෑ මම ඒක හදන්න යන්නම් මෙතනින්. right. දෙවනි ප්‍රශ්නේ. ඉඳන් යන්නම් පොඩ්ඩක්. ඉතින් හදන්න දෙවනි එක. ගමනේ මුළු දුර හොයන්න කියලා කියනවා. ගමනේ මුළු දුර කීයද? ගමනේ මුළු දුර භාගයක් විදිහට ගත්තා 15න් 15යි 15න් 15යි. හරිද? දැන් අපිට දීලා තියෙන්නේ ගමනේ දුර මේ පයින් කියපු දුර විතරයි. බලමු අපි පයින් කියපු දුර භාගයක් විදිහට අන්න එනවා නේද? මුළු දුර 15න් 15යි. බයිසිකලයෙන් සහ බසෙන් ගිහිලා තියෙනවා මෙන්න 15න් 14ක්. ඒක මුළු දුරෙන් බයිසිකලයෙන් සහ බසෙන් කියපු දුර අඩු කරා නම් මුළු දුර තියෙන්නේ 15න් 15යි බයිසිකලයෙන් සහ බසෙන් 15න් 14ක් ගිහිල්ලා. දැන් මුළු දුරෙන් මේ ගාන අඩු කරා නම් අනිවාර්යෙන් වෙන්න ඕන ඉතිරි ගාන. ඒ කියන්නේ පයින් කියපු ගාන. අපි පයින් කියපු ගාන භාගයක් විදිහට ගන්නේ. 15න් 14ක් අඩු කරාට පස්සේ හරිම ලේසි ඕනම කෙනෙක්ට පුළුවන් 15න් එකක් කියලා එනවා. අපිට මොකක්ද? පයින් කියපු ගාන. එතකොට ওই කියන 15න් 1 කිලෝමීටර කීයක් නේද? මේ කියන 15න් 1 තමයි කිලෝමීටර 1ක් කියන්නේ. එතන මුළු දුර හොයන්න හරිම ලේසි. මොකද 15න් 1ක් කියන්නේ කිලෝමීටර 1යි නම් 15න් 15ක් කියන්නේ 1යි කිලෝමීටර ගුණ කරන්න ඕනේ කීයද? 15න්. පළවෙනි දොරේම අපේ උත්තරේ 15යි කිලෝමීටර කියලා මුළු දුර. right. හරි නේද? මුළු දුර 15 කිලෝමීටර කියලා නම. හරි. ඊළඟ අපෙන් අහනවා ඊළඟට. බයිසිකලයෙන් හා බසයෙන් ගිය දුරවල් වෙන වෙනම ගමන් කරන්නේ කරන්න. ලේසි ක්‍රම කිහිපයක් තියෙනවා ඉතින් හදන්න පුළුවන්. හරිද? ක්‍රම කිහිපය තමයි නෑ මම ඉතින් කියලා දෙන්නම් මෙහෙම. හරි. දැන් අපිට ඕනම් පුළුවන් මේ 5න් 3 කියන්නේ 15න් කීයද කියලා හොයලා එහෙම හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලේසි. මොකක්ද දන්නවද? මුළු දුර කීයද? මුළු දුර කීයද? කිලෝමීටර 15යි.
ඒතර කිලෝමීටර 15න් තමයි මෙයා 5.3ක් බසයෙන් දීලා තියෙන්නේ. ඒතර අපිට තුන්වෙනි එක බලමු බසයෙන් ගිය ගමන්. බසයෙන් ගිය ගමන් හරිද? බසයෙන් මම මෙතනම හදන්නම්. බසයෙන් මුළු දුර 15යි ඒ 15න් 5න් 3ක් තමයි බසයෙන් ගිහිලා තියෙන්නේ. දැන් 15න් 5න් 3ක් ගිහින් හොයන්න පුළුවන්. 5ට 5 2යි 15ට 5 3යි. 3 3 9 වෙන. ඒ කියන්නේ කිලෝමීටර් 9ක් තමයි යා බසයෙන් ගිහිලා තියෙන්නේ. බලන්න බයිසිකලයෙන් දාන මුළු දුර 15යි කියලා හිතන්නේ 3න් එකක් තමයි බයිසිකලයෙන් ගිහිලා තියෙන්නේ බලන්න. 3ට 3 එකයි 15ට 3 ඒවා 5යි. 5තරක් එක 5යි කිලෝමීටර තමයි යා බයිසිකලයෙන් ගිහිලා තියෙන්නේ. එහෙම හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා 15න් එකක් කියන්නේ කිලෝමීටර් 1යි කියලා. අපිට ඕනනම් පුළුවන් දැන් මේක නෑ. හරිද? එහෙම නැත්නම් අපිට ඕනනම් පුළුවන් මෙහෙමත් කරන්න. දැන් 5න් 3ක් නේ ළමයි බස්යෙන් කියන්නේ. 5න් 3ක් තමයි බස්යෙන් කියන්නේ. අපිට මේක 15න් කීයක්ද කියලා ලියා ගන්නවා. එතකොට 5 15ක් වෙන්නේ කීයෙන් ගුණ වෙන්න ඕන? 3න් ගුණ වෙනවා. නම් මේකත් අනිවාර්යෙන් 3න් ගුණ කරනවා. එතකොට අපිට යනවා 15න් 9ක් කියලා. ඊට පස්සේ බලමු පරිශීකරණය කියන 3න් එකට දීප්පේ මේක 15න් කියන්න කීයෙන් ගුණ වෙන්න ඕන? 3 කීයෙන්ද? 5න්. මේකත් 5න්. ඒකෝ අපිට නම් මෙතන 15න් 5යි කියලා. අපි දන්නවා සාමාන්‍යයෙන් 15න් එකක් කියන්නේ 1 කිලෝමීටර් නම් මේක අනුව 15න් 9ක් කියන්නේ 15න් එකක් 1 කිලෝමීටර් නම් 15න් 9ක් කියන්නේ 9 කිලෝමීටර්. 15න් 1යිනේ කිලෝමීටර එක කියන්නේ. ඒතර 15න් 9ක් කියන්නේ 9 කිලෝමීටර. මෙතන 15න් එකක් කියන්නේ 1 කිලෝමීටර් නම් මෙතන කීයද ආවේ 15න් 5 නේද? 15න් 5 කියන්නේ 15න් 1 කිලෝමීටර් නම් 15න් 5 කියන්නේ 5 කිලෝමීටර. හරිද? දැන් මෙයා තේරෙනවා. දැන් ක්‍රමයි. ඔච්චර ඕනේ නැහැ. ඉතින් මම මෙතනින් දාලා හදන්න පුළුවන්. හරිනේ. හරි. ඒකත් හරිම ලේසි. 6 වෙනි ගානත් එකෙන්ම ඉවරයි. හරි. ඊළඟට තියෙනවා 7 වෙනි ගාන. 7 වෙනි ගානෙත් තියෙන්නේ අර විදියම තමයි ඉස්සත් මුලින් ආකාරය වගේ. දීලා තියෙනවා භාග සංඛ්‍යාව. ඒ ටික සුළු කරන්න තමයි තියෙන්නේ. මේව ලේසි අර පොඩ්ඩක් ගණන් ටික හදන්න ටිකක් වෙලා ගන්නවා. බෝඩ් එකේ හදන්න තියෙන්නේ. මම තමයි හදලා. හරි. දැන් මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ නැති කියලා. හරිද? හරි. තව ගණන් දෙකයි තියෙන්නේ. හරි අපි ඒ දෙකත් ඉස්සරහට හදමු. right. හරි. 7 වෙනි ගාන. 7 වෙනි එක. ප්‍රධාන 7. right. ඒකෙන් කියනවා සුළු කරන්න කියලා. ඔන්න ඒකෙත් ගණන් 3ක් තියෙනවා. හරි. අපි පළවෙනි ගාන ගමු. පළවෙනි ගාන තියෙනවා වරහන් ඇතුලේ 5යි 2න් 1 එකතු කිරීම 2යි 3න් 1 වරහන් වැළුවා අඩු කිරීම 1යි 5න් 2 අඩු කිරීම 3න් 2. right. හර විදියමයි මම කිව්ව නේද වරහන් දිනනවා නම් වරහන් දෙක මොන නම් වලට සුළු කරගෙන පල්ලෙහාට ගේන්න. එකක් සුළු කරලා එකක් සුළු කරන්න ඉන්න එපා. ඒක ගොඩාක් කියන්නේ පල්ලෙහාට. දෙන්නම ගානට සමානව ගුණ කරගෙන එන්න. හරි. මම මොකක් කරන්නත් කලින් මෙතන තියෙනවා ළමයි මිශ්‍ර සංඛ්‍යා මොනවා කරන්න ඕනද? විෂම භාග බවට පරිවර්තනය කරන්න. විෂම භාග බවට පරිවර්තනය කරන්නේ. කොහොමද කරන්නේ? දෙක තිබ්බා දෙවරක් 5 10යි 10යි 1යි 12යි එකතු කිරීම 3යි 8 තියෙනවා 3 වරක් 2 6යි 1යි 7යි වරහන් අමතක කරන්න එපා. අඩු කිරීම 5යි 5 වරක් 1 5යි 5යි 2යි 7යි වරහන් මේ තියෙනවා හොඳ අඩු කිරීම 3න් 2. හරි. දැන් බලන්න මෙතන එකතු කරන්න තියෙන්නේ එකතු කරන්න තියෙන්නේ මොකද කරන්නේ? පොදු හරයක් ගන්න පොදු හරයක් 2 3 පොදු හරය 2 3 පොදු හරය. කීයද? වැක්ටර් විශාල සංඛ්‍යාව 3. දෙක තුනක් කරන්න පුළුවන්ද? බෑ. 3 වරක් 2 6යි. දෙක ඊගෙන යන ගුණ කරලා 6 කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. එහෙනම් පොදු හරය 6යි. 2 3න් ගුණ කරලා 6 කරන්න පුළුවන්. එහෙනම් මේකත් 3න් ගුණ වෙන්න ඕන ළමයි. මේක 6ක් වෙන එක 2කින් ගුණ වෙන්න ඕන. එහෙනම් මේක 2කින් ගුණ වෙන්න ඕන. හරි. 11 සරක් 3
33යි එකතු කිරීම 4ත් එක්ක 14යි. අඩු කිරීම බලන්න. මෙතන අඩු කරන්න තියෙන්නේ පොදු හරයක් ගන්න පොදු හරයක් ගන්නවා යන්නේ. 5 3 පොදු හරය. 5 3 පොදු හරය ගන්නේ කොහොමද? විශාලම එක්කෙනා ගත්තට විශාලම එක්කෙනා 5යි. ඒ විශාලම එක්කෙනා 5යි නම් බලන්න 3 කීයෙන් හරි ගුණ කරලා 5 කරන්න පුළුවන්ද? 3 කීයෙන් හරි ගුණ කරලා 5 කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඊළඟ එක්කෙනා ඊළඟ එක්කෙනා කොහොමද 10යි. 5 වරක් දෙක 10යි නේද? 3 කීයෙන් හරි ගුණ කරලා 10 ඒත් බෑ. එහෙනම් ඊළඟ එක්කෙනා ගන්නවා. 5 ගත්තා 10 ගත්තා ඊළඟට 15. 15 3 කීයෙන් හරි ගුණ කරලා 15 කරන්න පුළුවන්ද? පුළුවන්. කීයද? එහෙනම් 15 කරන්න පුළුවන් නම් කවුද පොදු හරය වෙන්නේ? පොදු හරය වෙන්නේ 5 15 right. අරහත කරන්න පාදන්න. හරි. 15. 5 3ෙන් ගුණ කරලා 15 වෙනවා. මේක 3ෙන් ගුණ වෙනවා. 3 5ෙන් ගුණ වෙන්න ඕන 15 වෙන්න මේකත් 5ෙන් ගුණ වෙන්න ඕන. හරි. හරයක් හරි. ලාභය. ලාභය දැන් බලන්න 4ක් 3 21යි අඩු කරන්න තියෙනවා දෙවරක් 5 10යි. දැන් ඉතින් වරහන් ඉවත් කරලා දාන්න. එක භාග සංඛ්‍යාවක් නෙන්නේ වරහන් නෝන්නේ. හරි. 33යි 14යි. 33යි 14යි 47යි. මම හරි නේද? 47යි. අඩු කිරීම 15 21න් 10ක් අඩු කරාම එන උත්තරේ 12යි කියලා. දැන් මොකද්ද දෙන්නේ? භාග සංඛ්‍යා දෙකක් අඩු කරන්න දෙන්නේ. ළමයි දැන් මෙතන විෂම භාගයක් ආවා කියලා දැන් මේක විෂම සංඛ්‍යාවක් කරන්න ඉපා. ඉතින් මේක අඩු කරලා හරි. දැන් මෙතන අඩු කරන්නත් කලින් මොකද කරන්න දෙන්නේ? මෙතන අඩු කරන්නත් මොකක් කරනවද? පොදු හරයක් ගන්න ඕන. මොකද හරයන් දෙක අසමානයි. එහෙම තියාගෙන අඩු කරන්න බෑ අපිට. එහෙනම් පොදු හරයක් ගන්න මොකද කරේ මම ඉස්සෙල්ලා ක්‍රමයමයි. ලොකු එක්කෙනා අල්ලගන්න. කවුද ලොකු? 15 ලොකුයි. 15 ලොකුයි නම් බලන්න. ඊළඟ එක්කෙනා. ඉතින් 6 ඊළඟ එක්කෙනා. 6 කීයෙන් හරි ගුණ කරලා මේ ලොකු එක්කෙනාම වඩ පරිවර්තනය කරන්න පුළුවන්. 6 කීයෙන් හරි ගුණ කරලා තමයි 15 කරන්න පුළුවන්ද? බෑනේ. බෑ. හරිද? දැන් ඊළඟට ගත්තා 15. විශාලම එක්කෙනා 15නේ. 6න් 6 කීයෙන් හරි කරලා 15 කරන්න බෑ. එහෙනම් ඊළඟ එක්කෙනා 15 ගත්තා 15 ඊළඟ ගුණාකාරය. 15 2 15 2 කියන්නේ 30යි. එහෙනම් 6 කීයෙන් හරි ගුණ කරලා 30 කරන්න පුළුවන්ද? ඒක පුළුවන්. කීයද? 6 වරක් 5 කියන්නේ 30යි. එහෙනම් පොදු හරය එනවා අපිට 30ක් කියලා. කියන්නේ 6 කීයෙන් ගුණ වුණාද 30 වෙන්නේ? 5න් ගුණවත්. එහෙනම් මේකත් අනිවාර්යෙන් 5න් ගුණ වෙන්නේ. 15 කීයෙන් ගුණවත් 30 වෙන්නේ 2න් ගුණවත්. අනිවාර්යෙන් මේකත් 2න් ගුණ වෙනවා. ළමයි 5 වරක් 47 දෙන්නේ. දැන් ලොකු සංඛ්‍යාවක් අපි පැත්තෙන් ගුණ කරමු. 5 වරක් 47. 5 වරක් 4 ළමයි 35යි අපි දන්නවා. 5 වරක් 4 20යි 3යි 23යි. ඒ කියන්නේ නෝ 5 වරක් 47 230 5ක් කියලා එනවා. අඩු කරන්න තියෙන්නේ 11 වරක් 11 වරක් 2 11 වරක් 2 කියන්නේ අපි දන්නවා 22යි 22යි. හරි නේද? හරි. එතකොට තියෙනවා යට දිහ දිනවා 235න් 22ක් අඩු කරන්න තියෙනවා. එක සැරේට අමාරුයි වගේ නම් එක සැරේට අමාරුයි වගේ නම් ටිකා ලිව්වා අඩුවක්. 235න් අඩු කරා 22ක් 5න් දෙකක් 3යි 3න් දෙකක් 1යි 213යි 213යි. එන්නේ මොන සංඛ්‍යාවක්ද? එන්නේ විෂම භාගයක්. විෂම භාගයක් මොන භාගයක්ද එන්නේ? විෂම භාගයක්. එහෙනම් මේ විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න. මේ එන ලද ලොකු එක නැත්නම් මේ එන ලද ළමය බෙදන්න ඕන. අදාළ හරයෙන් බලන්න. දෙකට 30ව නැහැ 21කට 30ව නැහැ 213ටම 30ව කීයක් විතර තියෙවිද? 10 නෑ 10 30ව 10 කියන්නේ 300ක්. බලමු ආසන්නව කීයද? 7ක් බලමු 7ක් විතර තියෙවිද? 30 ගුණ කරනවා 7ෙන්. 7න් 30ක් 7 බලන්න 30 වරක් 7 බිඳුවයි 210යි යන්න තියෙනවා. ඒ කියන්නේ ගන්න පුළුවන් අග මෙත් කියන 7යි 30ක් 7 210යි එනවා ඉතින් 3ක් විදියට ගන්න. 30 එන සංඛ්‍යාව බෙදෙන උඩ සංඛ්‍යාව දැම්ම ඉතිරි ගාන ළමයට දැම්මා. හරි. 7යි 30න් 3 කියලා ආවා. හරි. ඒ ගාන ඉවරයි. හරිද? ඊළඟට තියෙනවා තව ගාන. ඒ ගාන ටිකක් දිගයි. හරි. දෙවනි ගාන. right. දෙවනි එක අපිට තියෙනවා බලමු.
පහෙන් දෙක අල්ලන්න දෙකෙන් එක වරහන්නට තියන්නේ එකතු කිරීම දෙකයි තුනෙන් දෙක එකතු කිරීම එකයි දෙකෙන් එක වරහන්නට තියන්නේ ඊළඟට තියන්නේ අඩු කරන්න 7න් 2 ගුණ කිරීම 2යි 3න් 1 වරහන්නට තියන්නේ චුට්ටක් එදනවා එතන අඩු කිරීම තියෙන්නේ පේනව නේද අන්තිම කොටේ තියෙනවා හරි බලන්න වරහන් 3ක් තියෙනවා එතකොට වරහන් 3ක් ගානට සුළු කරගෙන බලලා මම කොනේ වරහන් තේදී අවුලක් ගන්න එපා වරහන් දෙනම් මේ ටික සුළු කරගෙන ගියා පහෙන් දෙක මෙතන ඉඳන් සුළු කරගෙන යමු පහෙන් දෙක අල්න යන්න කියන්නේ ගුණ කිරීම දෙකෙන් එකයි හරි ගුණ කිරීම මේක තියෙන මොකද්ද මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරන්න තියෙන මේ භාගය මේකෙදී 3 3 වර 2 6 2යි 8යි එකතු කිරීම 2 දෙවරක් එක 2යි 1යි 3යි හරි කියත් හරි දැන් මෙයාගේ විතර බලමු මොනවද කියලා කරන්න බලන්න මේකෙත් මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා මෙයාගෙත් මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා අපි එයාව ඉස්සරගෙන 7න් 2 ගුණ කිරීම 3 3 වර 2 6 1යි 7යි හරි දැන් මෙයාගේ විතර මොනවද කරන්න පුළුවන් මේ දෙකන මේ දෙක කපලා දාන්න පුළුවන්. ඒකට මෙයා ගෙනවා පහෙන් එකයි කියලා. දැන් යාර වරහන් මැද අවශ්‍ය නැහැ. හරි. එකතු කිරීම බලන්න මෙයාගේ එකතු කරන්න තියෙන්නේ. මෙයාගේ එකතු කරන්න තාම මොන වරහන. මොකද පොදු හරයක් ගන්න ඕන. පොදු හරය 3 2 දැන් ආයි කියන්න ඕනේ නැහැ මෙයාගේ ලොකු එක්කන අරගෙන හොයන්න. ලොකු එක්කන ගත්තා හරි 3යි. 3 2 3ක් කරන්න බෑ. ඊළඟ එක්කන 6. ඒකට පොදු හරය එන්නේ 6යි. දැන් මේක පොඩක් කිව්වනේ හිත මම ඉක්මනට කියන 6යි. එතන 3 6ක් වෙන්න 2කින් ගුණ කරන්න ඕන මෙයාත් 2කින් ගුණ වෙන්න ඕන 2 6ක් වෙන්න 3ෙන් ගුණ වෙන්න ඕන මෙයාත් 3ෙන් ගුණ වෙන්න ඕන 8 වරක් 2 16යි එකතු කිරීම 3 වරක් 3 9යි අඩු කිරීම මේ හතර කැපිලා යනවා එතකොට මෙතන එනවා 3ෙන් 2යි ඒකට වරහණක් අවශ්‍යත් නැහැ දැන් මෙතන තියෙනවා 5ෙන් 1 එකතු කිරීම මෙයාගේ වරහණ ඉවත් කරමු 16යි 9යි එකතු කරාම අපිට එනවා 20 25යි කියලා අඩු කිරීම 3ෙන් 2යි right සමානයි මොකද එකතු කිරීම අඩු කිරීමයි තියෙන්නේ ආයි කරන්න තියෙන්නේ හරය සමාන කරගන්න මේ තුනම එක සැරේට හදමු තුනේම හරය සමාන කරගන්න එක සැරේට නැත්නම් අර මේ දෙක හදලා ඊට පස්සේ ඉන්න උත්තරේ මෙයා වඩු කරලා ඉතින් හොයන්න පුළුවන් කියමු ඕනේ නැති අපි දන්නවනේ ඒක සැරේට හොයමු මේ තුනේම පොදු හරය ගන්න 5 6 3 කියන එකේ තුනේම පොදු හරය ගනිද්දී තුනෙන්ම විශාල කෙනා කවුද 6 විශාලයි. බලන්න එන අනිත් දෙන්න 6 බවට කීයෙන් හරි ගුණ කරලා පරිවර්තනය කරන්න පුළුවන්ද? බලන්න. 5 කීයෙන් හරි ගුණ කරලා 6ක් කරන්න පුළුවන්ද? බෑනේ. එතනම තේරෙනවා බෑ කියලා. එහෙනම් ඒක ගන්න. ඒ කියන්නේ 6 ගන්න බෑ. 6 ගන්න බෑ. 6 ගන්න බැරි නම් ඊළඟ ගුණාකාරය හරි. ඒවරත් දෙකනේ. 12. 12 බලන්න. 5 කීයෙන් හරි ගුණ කරලා 12ක් කරන්න පුළුවන්ද? ඒත් බෑ. එහෙනම් ඊළඟ එක්කිනා 18. 18 ඒත් බෑනේ ළමයි. 6 12 18 ඊට පස්සේ 24. ඒත් බෑනේ ළමයි 24 කරන්න බෑනේ 5 කීයෙන් ගන්න කරලා. ඒ හින්දා ඒක හිතලවත් වැඩක් නැහැ. ඊළඟ එක්කිනාගෙන් හිතන්නවත් එපා. 5 ගුණ කරලා ඒක කරන්න බෑ. එක්කෙනෙක් හරි බැරි නම් අපිට ඒව ගන්න බෑ. මේක තේරුණාද? හරි. 6 ගණිත 12 ගණිත 18 ගණිත 24 ගණිත ඊළඟ එක්කෙනා වෙනවා 30. ආයි දැන් ඉන්නේ. 30. පහ කීයකින් හරි ගුණ කරලා 30 ගණන් නම් පුළුවන් මට මතක විදියට. ඔය චක්කරේ පුළුවන්නේ. 5 කීයද 30 වෙන්නේ? 5 කීයද? 5 6 තමයි 30 වෙන්නේ. හැබැයි එයා 30 උනාට මදි බලන්න ඊළඟ එක්කෙනා කීයෙන් හරි ගුණ කරලා 30 ගණන් පුළුවන්ද කියලා. බලන්න. 3 තියෙන්නේ 3 කීයෙන් හරි ගුණ කරලා 30 ගණන් පුළුවන්ද? පුළුවන්. මම 10 නැති එහෙනම් පොදු හරිය විදියට අපිට නම 30 විදියට 30 විදියට පොදු හරිය එනවා. ගත්තා 5 කීයෙන් ගුණ කරලාද 30 කරේ 6ෙන් ගුණ කළේ එහෙනම් මෙයත් 6ෙන් ගුණ වෙනවා 6 5ෙන් ගුණ කළේ එහෙනම් මෙයත් 5ෙන් මෙයා 30 උනේ 10ෙන් ගුණ කරලා එහෙනම් මෙයත් 10යි බලන්න 6 වරක් එක 6යි ළමයි 25 වරක් 5 එක සැරේට දෑවගේ නම් 25 ගුණ කරලා බලන්න 5ෙන් දන්නයි 125යි කියලා බලමු ඉතින් අපි
25 ගුණ කරන්න 5යි. 5 5 5 5 25යි දෙකක් විතරයි 5 2 10යි 2 12යි. දන්නවා 125යි 125යි. අඩු කරන්න තියෙනවා. මතක කරන්න එපා මෙතන ලකුණු අඩු කරන්න තියෙන්නේ. දෙවරක් 10 20යි ළමයි. right. දැන් එකතු කරන්න 125යි 6යි 125යි 6යි දන්නවා 131යි 131යි 131න් අඩු ගන්න තියෙනවා 20ක් 131න් 20ක් අඩු කරලා පස්සේ කීයද 131න් අඩු ගන්න 20ක් එනවා අපිට කීයද 111යි කියලා 111යි පොඩි ප්‍රශ්නයක් විපද ප්‍රශ්නයක් ළමයි මේ ඇවිල්ලා තියෙන්නේ මොන භාගයක්ද විෂම භාගයක්. එහෙනම් අපි මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරමු. ලොකු එක්කෙනා ඉන්නේ හරයේදී. සෝරි ළමයි කියනකොට ළමය බෙදනවා හරයේදී. එතකොට එනවා සාමාන්‍යයෙන් 111ට 30 කීයක් විතර තියෙයිද? හ්ම් 3ක් වගේ ඇති නේද? 3ක් වගේ ඇති. කොහමද ගන්නේ හිතන්නේ? 111 ය 3 වරක් හිතන්න. 3 6 9 12. එතන 111 නේ දෙන්නේ. එතකොට 12 ගන්න බෑ. 3 6 9 3 වගේ ඇති බලමු නිකන් ඉතින්. එතකොට 3ක් නම් 30 වරක් 3 90යි. ඊට පස්සේ 90ට 30ක් එකතුනම 120යි ගන්න. 120 ගන්න බෑ. මෙතන 111 නේ. එහෙනම් තියෙන්නේ අනිවාර්යෙන්ම මම තියෙන්නේ 3යි. මෙතන ඉන්නේ 90යි. හරි. එහෙනම් අඩු කරලා දාන්න. 1යි. එතන 2යි. C 2යි. බලන්න. යටට තිබෙනවා මෙතනට 3 එනවා. ඉතිරි ගාන දාන්න උඩට ඒ කියන්නේ හරයට 3යි තියෙන්නේ C 1යි කියන එකක් වෙනවා. දෙවෙනි ගානක් හරි. right. අන්තිම ගාන මේ 7 වෙනි ප්‍රශ්න. මෙන්න මම අන්තිම ගාන. හරි. හරි අන්තිම ගාන. ඒකන්ට ලේසි වගේ නේ. අච්චර දිග නෑ වගේ ටිකක්. දැන් බැලුව බැලුවේ. තුන්වෙනි එක. 5යි 2කින් එක බලමුවම කෙලින්ම තියෙනවා මොකද්ද? මිශ්‍ර සංඛ්‍යාව. මොන බෙදීම ඇවිල්ලා පාඩුවකට පස්සේ. බෙදීම වරහන් දෙක තියෙනවා ළමයි. 1යි 3න් 2 1යි 3න් 2 එකතු කිරීම 2යි 4න් 1. right. මොකද ඉන්නේ 5යි 2කින් 2 බෙදන්න දිනවා වරහන් ඇතුලේ සෙට් එකක් තියෙනවා. මොකද දැන් මේ මුලින්ම කරන්නේ? මතක කරන්න බෑ මුලින් වරහන් සුළු කරලා ඉන්න. වරහන් සුළු කරලා ඉන්න. 5යි 2කින් 1 එහෙම තියාගන්න ඔයාලට කැමති නම් ඔයාලට ඕනනම් ඉතින් මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරලා තියාගන්න කිසි ගැටලුවක් නෑ ඒකේ. හැබැයි සුළු කරන්න යන්න එපා එතන කියන්නේ. මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරලා තියාගන්න. එහෙම කරමු. හරියට විෂම භාගයක් කරලා තියාගන්න. ඉතින් අවුලක් නෑ නේ සුළු කිරීමේ මොකුත් දෙන්නේ නෑ. දෙවරක් 5 10 10 ගැකුණා. බෙදීමේ එළියටම තියලා දැන් මේක කරලා ඉන්න. 3යි 3 අරකට 3යි 2යි 5යි. දැන් අර මේකෙදි කියවෙන්නේ නැහැ දැන් මුලින්ම වරහන් කියන එකෙන් අනිත් එකක්වත් අතින්වත් අල්ලන්න එපා කියලා කියවෙන්නේ නැහැ දැන් මිශ්‍ර සංඛ්‍යාවක් වෙනවා ඒක විෂම භාගයක් කරගන්න ඒක ගැටලුවක් නෑ හරිද නැත්නම් අර වගේ දෙයක් කොල් පොඩ ගන්න එපා මෙතන විෂම භාගයක් 4 2 8 1යි 9යි right ආයි මෙතෙන් 11 දෙදීම වරහන් සුළු කරන්න මේ දිනට පොදු හරයක් ගන්න 3යි 4යි පොදු හරය විශාල එක්කෙනා 4 බලන්න 4 බෑ 4 3 කීයකින්වත් ගුණ කරලා 4 කරන්න බෑ එහෙනම් ඊළඟ එක්කෙනා 4 ඊළඟ ගුණාකාරය 8 කීයෙන් හරි කරලා 8 3 කීයෙන් හරි ගුණ කරලා 8 කරන්න පුළුවන්ද බෑ එහෙනම් ඊළඟ එක්කෙනා 4 හරි 8ත් බෑ එහෙනම් 12 12 පුළුවන්ද 12 පුළුවන් එහෙනම් පොදු හරේ ඉන්නේ පොදු හරේ නම 12යි කියලා 12 වෙන්නේ 3 4ෙන් ගුණ වුණොත් එහෙනම් මේක 4ෙන් ගුණ වෙන්න ඕන මේක 4 3ෙන් එහෙනම් මෙයත් 3ෙන් 4 වඩා 5 20යි එකතු කිරීම තියෙන්නේ ළමයි 9 3 9 18 27 right යා 12 11 බෙදීම 12 20යි 27යි 40 7යි
අන්න ගාන ඉවත් කරාම එක භාග සංඛ්‍යාවක් ගන්න වෙනවනේ. එහෙනම් මොකද්ද බෙදීම කියන්නේ? බෙදීම මොකක් වෙනවද? ගුණ කිරීම වෙනවා. ගුණ කිරීමේදී වෙන විශේෂම දේ එහා පැත්තේ පරස්පරය නැත්නම් උඩරට මාරු. right. උඩරට මාරුනාට පස්සේ කෙලින්ම මාරුන ගමන් පේන දෙයක් තියෙනවා. මොකද්ද? ගුණ කිරීමේදී අපිට කපන්න පුළුවන් ඒවා වෙනවද? sorry. ගුණ කිරීමේදී අපිට උඩරට කපලා දාන්න පුළුවන්. මේක දැක්ක ගමන් පේනවා කපන්න එක. මොකද? මේ 12ට මේ 12ක පිළ යනවා. තොරෙනවා. 11 උඩ 7යි කිය. ඔන්න අන්තිම උත්තරේ. මේක තව ප්‍රශ්න සරලවලින් නෑ. මේක තමයි අන්තිම උත්තරේ. හරි. ඔන්න එහෙනම් අපි 7 වෙනි ප්‍රශ්නේ ඉවර කරා. right. දැන් ඊළඟට යමු අපිට පේපර් එක කතා කරන්න තියෙන අන්තිම ප්‍රශ්නේ. ඒක විතරක් ප්‍රශ්නයක්. බලමු ඒක කොහොමද විසඳන්නේ කියලා. බලන්න කියලා pH ඉඩමකින් 3න් එකක් පුතාටද 2න් එකක් දුවටද ලබා දුන් අතර පුතා ඔහුගේ කොටසින් 2න් එකක් හා දියණියගේ කොටසින් 2න් එකක් නැවත විකුණන ලදී. මසුට්ටක් සංකීර්ණයි. බලන්න කමන්නේ මේකේ අහලා තියෙන පියා සතු ඉතිරි ඉඩම් කොටස කොපමණද? පුතා සහ දියණිය විකුණු කොටස් වෙන වෙනම සොයන්න. පියා සතු කොටස අක්කර 24ක් නම් දැන් පුතා සහ දුව සතු ඉඩම් කොටස සොයන්න. දැන් ප්‍රශ්නේ කියපු ගමන් අපිට මොකද වෙන්නේ? දැන් මේ ටික වල නිරෝධයක් තේරෙන්නේ නැහැ. මොකද කරන්න ඕනේ නම් මම කියවෝ chart එක ගහගන්න. මොකද chart එක බලන්න. දැන් මේ වගේ ගණන් හදන්න පුළුවන් කියන්නේ ඇත්තටම හොඳයි. ඒකද මේවා ඔලවල් මට්ටමට යන ගණන්. හරිද? ඔලවල් මට්ටමේ වගේ කියන්නත් පුළුවන්. ඔලවල් වලටත් මේ වගේ ගණන් කරන ගොඩක් දාවට මේ ගණන් ටික වල දැන් මේ ඩිස්කෂන් එක බලන්න වෙලා මේ පේපරේ ආයි පාස් කරලා ගියාට කටපාඩම් ඉන්නේ හොඳට තර්කානුකූලව පුළුවන් නම් ආයිත් 10 වසරේ කියලා බුද්ධයන් ඉගෙන ගන්නත් ඕගොල්ලෝ නැහැ. right. බලමු පරිගත දානදෝ මේකත් පිළිවෙලක් කරලා හරි. 8 වෙනි ප්‍රශ්නේ ගහගමු chart එක pH ගාව ඉඩමක් තියනවලු හරි අපි පොඩක් පියා කියලා දාමු. පියා හරි. පියාගේ ඉඩමෙන් කියනවා පුතාට දෙනවලු 3න් එකක්. chart එක තේරෙන සිංහලෙන් ඕනවා මොන්ඩිසෝරි ළමයෙක්ට පුළුවන්නේ පුතාට දෙන ගාන 3න් එකයි. දීලා තියෙන එක ලියන්න දෙන්නේ. මේක බැලුනම් ඉතින් එයා මොන්ඩිසෝරි නෙවෙයි ඊටත් වඩා අඩු මොකක් හරි එකට යවනවා. මම දන්නේ නැහැ. යාව මතන් හරි. 3න් එකක් පුතාට දෙනවලු. ඒකෙන් තව දිනවා 2න් එකක් දෙනවලු කාටද? ඉඩමෙන් 3න් එකක් පුතාටද 2න් එකක් දුවටද? දුවට දෙන්නේ ඉඩමෙන් 2න් එකක්. හරිද? නිකන් පොඩක් පේනවා නේද? පොල්ලට වඩා කෙල්ල ටිකක් දීලා හරි කමන්නේ. ලබා දුන් අතර 3න් එකක් පුතාටද 2න් එකක් දුවටද ලබා දුන් අතර මම ගෑනක් නැහැ. යන්න. මම දෙන්නම්. දුවට 2න් එකක්. ලබා දුන් අතර පුතා ඔහුගේ කොටසින් කියන්නේ පුතා මෙයාගේ කොටසින් 2න් එකක් දැන් මෙයාගේ තියෙන කොටසකින් 2න් එකක් මොනවා කරනවද? 2න් එකක් පුතා ඉදුවයි දෙන්නම පුතා මෙයාගේ කොටසින් 2න් එකක් විකුණනවලු. දුවත් මෙයාගේ කොටසින් 2න් එකක් විකුණනවලු. දැන් ඔයාලට තේරෙන්න ඕන මේ පැත්තට විකුණලා නම් මෙයා ගාව මේ ඉන්නේ දැන් තියෙන ගාන නැත්නම් ඉතිරි ගාන. හරිද? මෙතන එනවා ඉතිරි ගාන. දැන් මේ ගාන තේරුම් ගන්න. හරිද? මේක ටිකක් දිගයි. ඔය තේරුම් ගන්න. තාත්තා ගාව තියෙන ඉඩමෙන් 3න් එකක් පුතාට දීලා තිනවා. ඒ ඉඩමෙන්ම 2න් එකක් දුවට දීලා තිනවා. දැන් පුතා ගාව තිනවා යම් කිසි ප්‍රමාණයක් අපිට කියන්න බෑ පුතා ගාව තියෙන තාත්තා ගාව තියෙන හරි කියනවා. පුතා ගාව තියෙන තාත්තා ගාව තියෙන ඉඩමෙන් 3න් එකක් දුව ගාව තියෙන තාත්තා ගාව තියෙන ඉඩමෙන් 2න් එකක් කියන්න පුළුවන්. උලන්න නැහැ. දැන් ඊළඟට කියනවා මෙයා ගාව තියෙන මේ 3න් එකෙන් හරිද? මෙයා ගාව තියෙන උඩමෙන් 3න් එකෙන් 2න් එකක් තමයි මෙයා විකුණන්නේ. දූ ගාව තියෙන 2න් එකක් තමයි එයා විකුණලා දාන්නේ. මම කියන එක පැහැදිලිද? හරි. පැහැදිලි ඇති. හරිද?
හොඳට තේරුම් ගන්න ආයි පියා ගාව තියෙන එකෙන් 3න් එකක් පුතාට දෙනවා. හරිද? දුවට 2න් එකක් දෙනවා. හරිද? දැන් පුතා ගාව තියෙනවනේ යම් කොටසක්. ඒ තියෙන කොටසින් 2න් එකක් තමයි අර විකුණලා දාන්නේ. පැහැදිලි? දුව ගාව තාත්තා දුන්නට පස්සේ යම් කොටසක්. ඒකෙන් 2න් එකක් තමයි දුව විකුණලා දාන්නේ. හරි? විකුණලා දානවා. හරි. එච්චරයි කියන්නේ. දැන් ওই ටික විතරයි අපිට දාගන්න පුළුවන්. අපි දැන් යම් අපේ ගානට බලමු පොඩ්ඩක්. පියා සතු ඉතිරි ඉඩමේ කොටස. දැන් පුතාටත් දීලා දුවටත් දීලා දුන්නට පස්සේ තාත්තා ගාව තව කොටසක් තියෙනවලුනේ. ඉතිරියක් තියෙනවා. මෙහා චුට්ටක් ඒකත් දාගමු. ඉතිරිය. හරි නේද? දැන් ගාන කිව්වම ඒකත් අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතිරිය අපි දන්නේ නැහැ. ඉතිරිය අපි හොයන්න ඕන. දැන් මට තේරෙන්න ඕන තාත්තා ගාව ඉති කොටසක් තියෙනවා. ඒ කොටසෙන් 3න් එකක් පුතාට දුවට 2න් එකක්. ඉතිරිය හොයන්න ඕන. කොහොමද ගන්නේ? දැන් සරලව හිතන්න තාත්තා ගාව තියෙන්නේ තාත්තා ගාව තියෙනවා අක්කර 10ක්. ඒකෙන් පුතාට 2ක් දීලා දුවට 3ක් දීලා. තාත්තා ගාව තියෙන ගණන යන්නේ කොහොමද? පුතාගේ දුවටයි දීපු ගාන එක දවල්ලා ඒ ගානෙන් තාත්තා ගාව තියෙන මුළු ගාන අඩු කරලා නේද? අර 3යි 2 එකතු කරා 5යි තාත්තා ගාව 10ක් තියෙනවා. ඒතර 10න් 5ක් අඩු කරා. එතකොට හොයන්න පුළුවන් තාත්තා ගාව ඉතිරි ගන්න. මේකත් ඒ වගේම. මුලින්ම හොයන්න මොකද්ද? පියා සතු ඉතිරි උඩම හොයන්න කලින් මුලින්ම මේ පළවෙනි ප්‍රශ්නේ නිසා මම දෙන්නා. මුලින්ම හොයන්න පුතා සහ දුව ගාව තියෙන ගාන. දුන්නු ගාන භාගයක් විදියට. පුතාට දීලා තියෙනවා 3න් එකක්. 3න් එකක්. දුවට දීලා තියෙනවා ලස්සන කොට ලියන්න. හරිද? දැන් කියන්න. පුතාට සහ දුවට දුන් ප්‍රමාණය. හරිද? අපිට හොයන්න පුළුවන් 3න් එක එකතු කිරීම 2න් 1. පොදු හරයක් ගන්න 6 අපි දන්නවනේ. 2න් 3න් 2යි 3යි. නේද? තාත්තා ගාව නැත්නම් මේ දෙන්නට දීලා තියෙනවා 6න් 5ක්. හරිද? 6න් 5ක භාගයක් මේ දෙන්නටම දීලා තියෙනවා. 6න් 5ක්. ඒක ළමයි පුතාටයි දුවටයි 6න් 5ක් දීලා තියෙනවා නම් ඇත්තටම මුළු කොටස කියන්නේ කීයද? මුළු කොටස කියන්නේ කීයද? හරිද? මුළු කොටස කියන්නේ තමයි 6න් 6 නේද? 6න් 6 තමයි මුළු කොටස කියන්නේ. ඒතර මේ 6න් 6 නම් දැන් එතන හදිස්සියවකට ඔයා හිතන්න දැන් ඔයාට එන භාගය 12කින් 3 නම් ඒතර ඒකේ මුළු ගාන කියන්නේ කීයද? 12කින් 12යි. ඔයාට එන්නේ 4න් 2 නම් ඒකේ මුළු ගාන කියන්නේ 4න් 4යි. හරිද? එන භාගය මොකද? මෙතන 6න් 5 නේ ආවේ. ඒතර මුළු ගාන කියන්නේ මේ 6න් 6යි. ඒ 6න් 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 5 කොටසක් දීලා තියෙනවා පුතාටයි දුවට. ඒතර ඉතිරි ගාන හොයන්න පුළුවන්. මුළු ගාන කියන්නේ 6න් 6යි නම් ඉතින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. 6න් 6යි. ඒකෙන් 6න් 5ක් අඩු කරන්න. එතකොට තාත්තා ගාව ඉතිරි ගාන යනවා 6න් 5ක් අඩු කරාම 6න් 1යි කියලා. හරි සමානයි නේද? ඔයාලා අපි අඩු කරලා දාන්න දෙන්නේ. 6න් 1යි කියලා ඉතිරිය. හරි. හරි. පළවෙනි ගාන හරි. පුතා සහ දියණිය විකුණෝ කොටස වෙන වෙනම සොයන්න කියලා අන්න කියනවා. හරිද? පුතා සහ දුව විකුණපු කොටස වෙන වෙනම හොයන්න කියලා කියනවා. හරිද? ඒක හොයන්නේ කොහොමද? පුතා සහ දියණිය විකුණපු කොටස වෙන වෙනම. එතකොට බලමු අපි දැන් පුතාටයි දුවටයි දෙන්නටම දීලා තියෙනවා 6න් 5ක කොටස. දැන් පුතාට දීලා තියෙන්නේ කොච්චර කොටසක්ද? 3න් එකක්. දුවට දීලා තියෙන්නේ 2න් එකක්. දැන් විකුණපු කොටස්නේ හොයන්න තියෙන්නේ. හරිම ලේසි. එතකොට මම මෙතනින් හදන්නම් දෙවෙනි ගාන කියලා දාන්නම් මම right. දෙවෙනි ගාන. එතන අපි පුතාට සහ දුවට දෙන්නටම මුලින් පුතාට හොයන්න. මම මේ පැත්තේ පුතාට හොයන්න. පුතාට කොහොමද හොයන්නේ? පුතාට 3න් එකක් දීලා තියෙනවා. හරිද? පුතාට 3න් එකක් දීලා තියෙනවා. ඒකෙන් 2න් එකක් කියලා විකුණලා තියෙනවා. ඔයාලට මතක් වෙන්න ඕනේ ඒකෙන් n ආයෙත් පුළ කිරීමකට. මේ 3න් එකෙන් 2න් එකක් තමයි මෙයා විකුණලා දෙන්නේ. ඒතකොට විකුණපු ගාන හොයන්න පුළුවන් 3න් එකෙන් 2න් එකක් හොයන්න. කැපෙන්නේ නැහැ. කෙලින් වෙනවා 6න්
එකයි කියලා. අර 6න් එකක් මෙහා විකුණලා දාන්න. පැහැදිලි? බලන්න දුවට. දුව ගාව දීලා තියෙනවා. දුවට දීලා තියෙනවා දෙකෙන් එකක් කොටසක්. ඒකෙන් එයා විකුණලා තියෙනවා දෙකෙන් එකක්. නැත්නම් අපිට මෙතන ආල් නෑම් දාන්න පුළුවන් හරිද? දාලා දාන්න තව පියවරක් යන්න පුළුවන්. මම දෙලින්ම දාන්න. ඔය මෙහෙම දාන්න ඕන නම් ඉතින්. මෙතන තුනෙන් එකෙන් දෙකෙන් එකක්. ඒක තමයි ඔය කියවෙන්නේ. හරිද? ඔබට බලන්න දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක එන්නේ හරයෙන් ගුණ කරලා ලබලා හතරෙන් එකයි. කියන්නේ පුතා විකුණලා තියෙනවා එයාගේ කොටසෙන් 6න් එකක් දුව 4න් එකක් විකුණලා තියෙනවා. හරි. පියාගේ කොටස අක්කර 24ක් නම් දැන් මොන අන්තිමට කියනවා. පියාගාව තියෙන සම්පූර්ණ ගාන අක්කර 24යි. අක්කර 24යි. right? සතු අක්කර 24ක් නම් දැන් පුතා සහ දුව සතු ඉඩම් කොටස් වෙනවා. දැන් තියෙන ගාන මේ කියන්නේ මෙන්න මේන ඉතිරි ගාන හොයන්න තියෙන්නේ. හරිද? මේ ප්‍රශ්නේ නියම ප්‍රශ්නයක් කරගන්න. හරි. දැන් මොකද හොයන්නේ? කොහොමද හොයන්නේ? දැන් නිකන් සරලව හිතන්න ගමන් දැන් මේ chart එක යවුවාම පොඩ්ඩක් ලේසි. සරලව හිතන්න ඔයාව. දැන් මෙයා ගාව තියෙන තුනෙන් එකෙන් දෙකෙන් එකක් තමයි මෙයා විකුණලා තියෙන්නේ. එතකොට තුනෙන් එකෙන් දෙකෙන් එකක් විකුණලා නම් එයාට ඉතිරි කීයද නම? ඉතිරි කීයද? කොහමද හොයන්නේ? මෙතන දෙකෙන් එකක් විකුණලා නම් තව නැත්තම් මෙයා ගාව තියෙන ප්‍රමාණය මේක කියලා හිතන්න. එකකින් දෙකකින් එකක් කියන්නේ හරියටම භාගයක් එයා විකුණලා දාන්නේ. ඒක හරියටම භාගයක් විකුණලා දාලා කියන්නේ එයා ගාව තව තියෙන්නේ හරියටම භාගයක්. ඒතර ඒක හොයන්න පුළුවන් නම් මෙතන දෙකෙන් එක නේද තියෙන්නේ. ඒතර ඇත්තටම මුළු ගාන විදියට අපි ඕනනම් ගන්න පුළුවන් දෙකෙන් දෙක කියලා. ඒතර ඉතිරි එනවා තව දෙකෙන් එකක් වුණා. දැන් ලියවෙන්නේ නැහැ. දෙකෙන් එකක්. එතකොට අපිට ඕන මෙතනක් දේව ගන්න පුළුවන්. මෙතනක් ඉතිරි වෙනවා තව දෙකෙන් එකක්. දෙකෙන් එකක්. මෙතන දෙකෙන් එකක්. ඔන්න ඔතන පොඩි ගැටලුකාරී තත්ත්වයක් එනවා. හරිද? හරිද? බලන්න ටික. එතකොට දැන් පියාගාව අක්කර 24ක් තියෙනවා. හරිද? බලන්න. පියාගාව අක්කර 24ක් තියෙනවා නම් මේ අක්කර 24න් පුතාට කීයක් දීලාද? 3න් එකක්. අපි බලමු ටිකක් පුතාට දීපු ගාන. නිකන් එක සැරේට වෙන ක්‍රමයක් කොටුවට එන්නේ නැහැ වගේ බලමු නිකන් එක සැරේට පුතාට දීපු ගාන අපි ඉමම හදාගෙන යමු ඔයගොල්ලෝ. පුතාට දීපු ගාන නිකන් මේ ඒතර අක්කර 24න් 3න් එකක් නේ පුතාට දීලා තියෙන්නේ. right මම මේක මම දාන්නකොට හරි අක්කර 24න් 3න් එකක් පුතාට දීලා තියෙන්නේ. පුතාට හරිද? හරි. බලමු 24න් 3න් එකක්. 24න් ආල් නයන්න 24න් 3න් එකක්. එතකොට 24 3 කිරීම 3න් එක. 23ට 3 එකයි මෙතන 8යි. එතකොට පුතාට දීලා තියෙන්නේ අක්කර 8යි. අක්කර 8යි ගන්න. එතන නම් දුවට බලමු. දුවට 24න් දෙකෙන් එකක් දුවට දීලා තියෙනවා. 24න් දෙකෙන් එකක්. එතකොට එනවා 2 1යි 12යි අක්කර. හරි. පුතාටයි දුවටයි අන්න දීලා තියෙනවා
අක්කර පුතාට 8ක් දුවට 12ක්. දැන් හරිම ලේසියිනේ. මොකද්ද? දැන් ওই දීපු ගානේ දෙකෙන් එකනේ මෙයාලා විකුණලා තියෙන්නේ. දෙකෙන් එක විකුණලා තියෙන්නේ. කියන්නේ එයාලා හරියටම දෙකෙන් එකක් කියන මොකද කරන්නේ? අපි තව ඉදිරිය කියනවා භාගයක් කියලා. කියන්නේ එයාලට දුන්නු ඉඩමෙන් හරියටම භාගයක් කියලා විකුණලා දානවා. පුතා ගාව දැන් තියෙන අක්කර 8යි. දුව ගාව තියෙන අක්කර 12යි. පුතා ගාව තියෙන හරි භාගයක් විකුණලා දැම්මා නම් පුතා ගාව දැන් තියෙන්නේ කියලාද? තව තියෙන්නේ තව භාගයක තියෙන්නේ දෙකෙන් එකක් වුණා නම් තව තියෙන්නේ දෙකෙන් එකයි. දුව දෙකෙන් එකක් වුණා නම් දුව ගාව තියෙන තව දෙකෙන් එකයි. බලන්න බලන්න හරිම ලේසි. පුතා විකුණනවා දෙකෙන් එකක්. තියෙන්නේ තව දෙකෙන් එකයි. 8න් දෙකෙන් එකක් හොයන්න. දැන් ඔච්චර ඕනේ නැහැ ඉතින්. එයා ගාව දැන් මේකෙන් භාගයක් විකුණන කියන්නේ භාගයක් වුණා කියන්නේ 8න් භාගයක් කියන්නේ කීයද? දෙකෙන් බෙදන්න. 8න් භාගයක් කියන්නේ 4යි. දැන් මෙයා විකුණලා තියෙන්නේ අක්කර 4යි. ඒ වගේම දැන් මෙයා ගාව තියෙන්නේ තව අක්කර 4යි. තියනවා. මෙන්න තියනවා. පුතා. පුතා ගාව තියෙන ගාන. අපේ ලස්සනට දැන්නේ. පුතා ගාව ඇති ගාම කියන්නේ දැන්. පුතා සතු කොටස. පුතා සතු කොටස. දැන් දුව සතු කොටස හොයන්න. දුව සතු කොටස. කොහොමද දුව සතු කොටස එන්නේ? හරි. දුව ගාව කියලා තියෙන ඊටගේ කොටසක්. එයා හැටින් භාගයක් කුල්ල දාලා දෙන්නේ. මේ ඉක්ුණ දෙකෙන් දෙකක් කුල්ල දිනවා. ඉතිරි වෙන්නේ තව දෙකෙන් එකයිනේ භාගයක් ඉක්ුණා නම් එයා ගාව තියෙන තව භාගයයි. එයා ගාව දීලා දිනවා අක්කර 12. එයාගෙන් භාගයක් ඉක්ුණලා. භාගයක් ඉක්ුණා කියන්නේ අක්කර 6ක් වල භාගයක් කියන්නේ එක දෙකෙන් බෙදන්න. 6ක් ඉක්ුණලා. එහෙනම් එයා ගාව තියෙන්නේ අක්කර 6යි. 6යි අක්කර. මේක හදන්න තෝ මම ඉතින් එක සැරේට දැම්මා ඉතින්. මේ හරිද? මේ ඉතින් හදන්න ඕනේ භාගයක් කියන්න කොච්චරද ඒක තවදුරටත් පැහැදිලි කරන්න ඕනේ නෑ නේද? මේ ඊයදී ඔබ දෙනවා තියෙන හයිබ්‍රිඩ් කව එක්ුණා තේරෙන්න ඕනේ. හරි. එච්චරයි. හරි. අපි පළවෙනි පේපර් එක සාකච්ඡා කරන පළවෙනි පේපර් එක සාර්ථකව අවසන් කරා. මුල් පේපර් එක මේ විදිහට සාකච්ඡා කරලා ඉවරයි. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මම හිතනවා දැන් මේ කොට කියන්නේ ඔයා මේ පේපර් එක ඔයා සුපිරියටම ඩිස්කෂන් එක බලලා ගානට නෝට් එක ගණන් ටික හදලා පිළිවෙලට ඇති දැන් ඔයාලට තියෙන්න ඕන මේ වෙද්දි අරක ක්ලික් කරලා පේපර් එක වෙනම ෆයිල් එකක් තියලා මේකට දාන්න විතරයි ඔයාලට තියෙන්න ඕන. හරිද? ගානට හරියට වැඩි පිළිවෙලට කරන්න. දැන් මොනවා හරි මේකේ තව ප්‍රශ්න තව දුරටත් ප්‍රශ්න තියෙනවා නම් ආයෙ පාඩම් බලන්න ස්පීඩ් කරලා බලන්න ස්පීඩ් වැඩි කරලා බලන්න ඉස්මතු කරන්න නේද? එහෙම බලලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නිරාකරණය කරගන්න. ඒ ප්‍රශ්න තියෙනවා නම් ඉතින් මම හම්බෙලා පන්තියේදී ඒ ප්‍රශ්න ටික හරි ගස්ස ගන්න නැත්නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඒ ප්‍රශ්න ටික අහගන්න මොනවද තියෙන ප්‍රශ්න මේකේ මොනවා හරි වැරදිච්ච තැන එහෙම දුන්නේ නැහැ කියලා මම හිතනවා හදිසිය හරි තිබුණොත් එහෙම ඒවා මට කියන්න හරියට ටික කරගන්න එච්චරයි මූලිකවම කියන්න තියෙන්නේ පිළිවෙලට වැඩ ටික කරගෙන දැන් මේ පාඩම මේ කොටසින් ඉගෙන මේ වගේ යුනිට් එකක් විදියට කරමු මේ පළවෙනි ඩිස්කෂන් එක. එතකොට ඒක නියමටම කරලා තිනවා. එතකොට වාක්‍යන අති විශේෂ පාඩමක්. මොකද මේක ඕල වෙනවා මේ වෙනවා. දැන් මේකේ අන්තිම ගණන් වගේ කියන්නේ සුපිරිම ගණන් මේවා. මේ මාසෙ හදන්න පුළුවන් කියන්නේ. හරිද? සුපිරියයි. තවත් ප්‍රැක්ටිස් දෙන්න. තව ගණන් හදන්න. තව ගණන් හොයාගෙන හදලා මොකක්ද ප්‍රැක්ටිස් වෙලා මේකේ උඩ දාගන්න. හරි. එච්චරයි. අදට මේ වීඩියෝ ඉවරයි. හැමෝටම සුබ දවසක්.